වැස්සට මවුළු වැඩසටහන. අපි ආරම්භ කරමුනේ කට්ටිය කී දෙනෙක් ඉන්නවද? සර් මට චූට්ටක් හරි. ළමයි මට උත්තර එහෙම ඕනේ ඈ. හරිද? වැස්සට මවුළු වැඩසටහන. හරිද? ඔයාලගේ ප්‍රශ්න සියල්ල මට සාකච්ඡා කරන්න ඕනේ. හරි. අපි යන් වැස්සට මවුලට දැන් ඈ. උත්තර දාන්න මට සර් මේ බෑග්ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් අමාරුයි. දැන් හරිද කියන්න මට පුතේ? බෑග්ග්‍රවුන්ඩ් එක හරිද දැන්? දැන් බෑග්ග්‍රවුන්ඩ් එකේ ප්‍රශ්නයක් තියෙනවද මොකුත්? හරි. අපි යන්. දැන් ඔයා මේ මහා අමාරුයි කියලා කියන පාඩම මේක ඇත්තටම අමාරු නෑ. මේක ගොඩාක් අය හිතන්නේ මේක කළු යකෙක් වගේ. එහෙම අමාරු පාඩමක් නෙමෙයි වැස්සට මවුල කියන වැඩසටහනෙන් අපි අද කරන්නේ. මේක මහා සංකීර්ණ පාඩමක් නෙමෙයි, හරිම සරලයි. මම මේ සංකල්ප ටික ඔයාට බොහොම කෙටි කාලෙකින් මතක තියාගන්න ක්‍රමය අද කියලා දෙනවා. ඔයාට වැඩි දඟලන්නේ නැතුව හිතලා කල්පනා කරලා ගේම ගන්න හැටි විදවන්නේ මොකේ පාවිච්චි කරලා දිනන විශේෂ නිසා මම ලස්සනට ඔයාලට කියලා දෙන්න. ඔයා මට විතරම උත්තර දෙන්න, මට අන්සර්ස් දාන්න, ගණන් හදන්න අද එකතු වෙන්න. ඕක තමයි ගෑම. අප පටන් ගමු. මේ මාතෘකාව බොහොම සරලව උඩ දාන්න හැටි. පටන් ගමු. විද්‍යාඥයෝ පුතේ පරමාණු හොයාගත්තට පස්සේ, පරමාණු කියන කන්සෙප්ට් එක හොයාගත්තට පස්සේ ජෝන් ඩෝල්ටන් කියන විද්‍යාඥයා තමයි ඔය පරමාණු කන්සෙප්ට් එක ලෝකෙට ගෙනාවේ. ඒක හොයාගත්තට පස්සේ කරුණා කළා මේවා මයින්න, මේවා ස්කල් මයින්න ට්‍රයි එකක් දැම්මා. එහෙම ට්‍රයි කළාට පස්සේ ඒ ස්කන්ධ මයින්න හරමං ඒකයක් ඒගොල්ලෝ තිබුණේ නැහැ. ඊයේ ඔයා ලියන පොතක් මොකක් හරි ගන්න, පෑනක් ගන්න, CR කුල හතරක් හොඳට ඕම ඇති. CR කුල හතරක් ලෑස්ති කරගන්න. ඔයා ඒක ලෑස්ති කරගෙන වැඩේට බහිමු. හරිද? එහෙම ලහන් සංකීර්ණ නෝට් දෙන්නේ නැහැ. ඔයාලට සරල සටහන් ටිකක් තමයි මම දෙන්නේ. ලෑස්ති වෙන්න. සුදීප් සර් මාව ගන්නට ඇහෙනව නේද? හරි. විද්‍යාඥයෝ පරමාණු වල ස්කන්ධ මයින් එක එක try කළා ක්‍රම. ඒක සක්සස් වුන්නේ නැහැ, සාර්ථක වුන්නේ නැහැ. පස්සේ ඒගොල්ලොම කල්පනා කළා මේකට හරියම ක්‍රමයක් හදා ගන්න ඕනේ කියලා. ඇයි ඒවයි ස්කන්ධේ මයින්න බැරි? මම නිකන් එක්සැම්පල් එකකට ලියන්නම්. C612 ගන්නට පේනවනේ සර්. C612 පරමාණුවේ ස්කන්ධය බැලුවා. පරමාණුවේ ස්කන්ධය. ඒ ස්කන්ධය ඒගොල්ලෝ නිකන් ගණනය කරලා බැලුවාම 1 ගාණක් නිකන් 10 බල වලින් ගත්තු සෑහෙන ලොකු අගයක් ඒක ඍණාගයක්. මම ලියලා පෙන්නන්නම් නිකන් කාබන් පරමාණු ස්කන්ධේ 0.01 2 3 4 5 6යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17 18 19 20 21 22 බොහෝම කුඩා අගයක් වුණා. ඒ ස්කන්ධය ලියන්න බෑ. කියන්නේ කාබන් පරමාණු ස්කන්ධයේ අතිශයින්ම කුඩා අගයක්. මේ 0.020 ගාණක් කියලා තමයි පිළියන්නේ. මේව මයින්න පුළුවන් සාමාන්‍ය ග්‍රෑම් කිලෝග්‍රෑම් වලින් බෑ. ඉතින් පේනවනේ. අර දශම ස්ථාන කීයක් අපිට ආපස්සට ගන්න වෙනවද 10 බල වලින් ලියන්න ගත්තොත්? ඒ කියන්නේ විද්‍යාත්මක අංකණෙන් ලියන්න ගත්තොත් 1 2 බලමු අපි 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23යි. ඒ කියන්නේ මේක විද්‍යාත්මක අංකණෙන් ලිව්වොත් එහෙම 1.993යි 10 ඍණ 23යි කියන ඉතාම කුඩා ග්‍රෑම් සංඛ්‍යාවක්. ඉතින් සුදීප් සර් මේ වගේ
පරමාණු වල ස්කන්ධ මයින්න සාමාන්‍ය එකක වලින් පුළුවන්ද? ආපුතේ බෑනේ. අමාරුයි. එහෙනම් මොකටද කරන්නේ? ඒව කරන්න අවශ්‍ය නැහැ. එහෙනම් අපි කරන්න ඕනේ මෙන්න විද්‍යාඥයෝ කල්පනා කළා මේ කෙහෙල් මල් ලියලියා ඉන්න බෑ. මේකට මේ සාමාන්‍ය ඒකක හරියන්නේ නැහැ. මේකට හදන්න ඕනේ හරි හමං ඒකකයක්. කියන්නේ මෙන්න මේ ඒකක වලින් මේ ගණන් හදන්න බෑ. මේවා කරන්න බෑ කියලා තේරුම් ගත්ත විද්‍යාඥයෝ. මේ ඒකක ඒගොල්ලෝ රිජෙක්ට් කළා. ඒගොල්ලෝ කතා කරලා හැදුවා පරමාණු වල ස්කන්ධේම ඉන්න සම්මත ඒකකයක්. අන්න ඒක තමයි ඔයාගේ පාඩමේ මුලදිම තියෙන්නේ. මොකක්ද මේ වචනේ? පුතේ පළවෙනි වචනේ තමයි තියෙන්නේ පරමාණුක ස්කන්ධ ඒකකය. මොකද්ද තියෙන්නේ? පරමාණුක ස්කන්ධ ඒකකය. පරමාණුක ස්කන්ධ ඒකකය. ස්කන්ධ ඒකකය. හරි. එතකොට විද්‍යාඥයෝ ප්ලෑන් කළා පරමාණු වල ස්කන්ධයම ඉන්න සාමාන්‍ය එකක බෑ. ඒකට හැදුවා ඒගොල්ලෝ ඒකකයක්. ඒකකේ තමයි පරමාණුක ස්කන්ධ ඒකකය. මොකද්ද? පරමාණුක ස්කන්ධ ඒකකය. හරි. කොහොමද ඒකකේ ගොඩ නැගුවේ? මෙන්න මෙහෙමයි ඒක ගොඩ නැගුවේ. හරිද? දැන් ඔයාලට තේරුණාද පුතේ? ඔන්ලයින් ඉන්න අය මට කතා කරා. ටග්ගාලා කියන තේරුණාද? සාමාන්‍ය ඒකක වලින් බෑ පරමාණු වල ස්කන්ධෙම ඉන්න. ඒ සඳහා විද්‍යාඥයෝ ගොඩ නැගුවා සම්මත ඒකකයක් වෙනම ඒකකයක්. ඒකට තමයි කිව්වේ මොකද්ද අපි? පරමාණුක ස්කන්ධ මොකද්ද? ඒකකය කියලා. හරිද? පරමාණුක ස්කන්ධ ඒකකය කියලා ගොඩ නැගුවේ. කොහොමද ඒකකේ හැදුවේ? සුදීප් සර් මට පොඩි උදව්වක් ඕනේ. හරිද? මට මේක සෝරි මට කලින් ප්ලෑන් කරන්න බැරි වුණා. සර්ට පුළුවන් නම් මට වෘතයක් කපලා දෙනවද කොලේ? හරිද? නිකන් කඩදාසියක් පිඟානක් තියලා කපලා දෙන්නකෝ. හරි. විද්‍යාඥයෝ වෘත කැපුවේ නෑ. එයා කලේ මෙච්චරයි. විද්‍යාඥයෝ ප්ලෑන් කළා මෙන්න මෙහෙම සීන් එකක්. විද්‍යාඥයෝ ගත්තා එක කාබන් පරමාණුවක් C612 පරමාණුවක් ගත්ත මෙන්න මේ වගේ. එක් කාබන් පරමාණුවක් ගත්තා. හරිද? ඒ කාබන් පරමාණුව අරගෙන එයා කලේ මෙන්න මේ වගේ සීන් එකක්. කාබන් පරමාණුවක් විද්‍යාඥයෝ අරගත්තා. අරගෙන ඒ පරමාණුවේ ස්කන්ධය මෙන්න මේ C612 පරමාණු. මේකේ ස්කන්ධය මෙන්න. ස්කන්ධය මැනලා ඒ කියන්නේ ස්කන්ධය C612 පරමාණුවේ ස්කන්ධය මැන්න ඒගොල්ලෝ. පරමාණුවේ ස්කන්ධය මැන්න. ඒ පරමාණුවේ ස්කන්ධය මැනලා ඒ ස්කන්ධය කොටස් 12කට බෙදුවා. 12න් එකක් ගත්තා ඒගොල්ලෝ පරමාණුක ස්කන්ධ ඒකකයේ ලෙස. පරමාණුක ස්කන්ධ ඒකකයේ ලෙස ගත්තා. හරිද? විද්‍යාඥයෝ කොහොමද ඒකකේ ගොඩ නැගුවේ? විද්‍යාඥයෝ ඒකකේ ගොඩ නැගුවේ කොහොමද? කාබන් පරමාණුවක් අරගත්තා. අන්නේ කාබන් පරමාණුවේ ස්කන්ධය මැන්න ඒගොල්ලෝ. මැනලා ඒ ස්කන්ධය 12න් බෙදුවා. 12න් බෙදලා එකක් ගත්තා ඒගොල්ලෝ පරමාණුක ස්කන්ධ ඒකකයේ හැටියට. පැහැදිලිද? දැන් සුදීප් සර් අපිට උදව් කරයි. තේරුණාද නැද්ද කියන්න මට කට්ටිය? එක් කාබන් පරමාණුවක් අරගෙන C612 කාබන් පරමාණුවක් අරගෙන ඒක ස්කන්ධය මැනලා ඒ ස්කන්ධයෙන් 12න් එකක් ගත්තා. එයා මොකක් ලෙසද? පරමාණුක ස්කන්ධ ඒකකයේ ලෙස. හරි. ඔයාලට දැන් තේරුණා නේද? මෙන්න මේ ඒකකේ අපි අර ග්‍රෑම් කිලෝග්‍රෑම් වගේ ඒකකයක් කියලා ඔයාලට තේරුණා නේද? අපි ග්‍රෑම් කියලා ගන්නවා බරමයි ස්කන්ධෙමයි ඉන්න, කිලෝග්‍රෑම් ගන්නවා, මෙට්‍රික් ටොන් ගන්නවා. ඒ වගේ තමයි පරමාණු වල ස්කන්ධේ තා කුඩා හින්දා පරමාණු වල ස්කන්ධෙමයි ඉන්න හැදුවා ඒකකයක්. ඒ ඒකකයේ හැදුවේ එක කාබන් පරමාණුවක් අරගෙන ඒක ස්කන්ධය මැනලා ඒක 12කට බෙදලා
12න් එකක් තමයි අපි ගත්තේ පරමාණුක ස්කන්ධ ඒකකයේ හැටියට. මට අවංකව තේරුණා නම් ඕකේ කියලා දාන්න ටක් ගාලා. ක්ෂණිකව දාන්න කට්ටිය. ඔව් හෝ නෑ කියලා දාන්න බා. සකස් කරලා දාන්න. ඔව් හෝ නෑ. ක්ෂණිකව දාන්න බලන්න. ඔව් හෝ නෑ. අන්න හරි එල්ල කිරි නියමයි. සුපිරියට තේරුණාද? හරි ගොඩ නියමයි. අන්න සුපිරි. ඕම එනවනම් ගින්නක් නෑනේ පුතේ. ගින්නක් ඇත්තෙම නෑ. අන්න හරි. එහෙනම් ඔයා ගත්ත CR කොළ ටික අරගෙන මේකේ ප්‍රශ්න කරමු අද ඈ. නුවර දූ ඇහෙනවද මාව? නුවර නැද්ද දුව? හරි. ලියන්න පළවෙනි ප්‍රශ්නේ පුතේ. ලස්සනට ලියන්නේ. ලස්සනට ලියන්න පළවෙනි ප්‍රශ්නය. පරමාණුක ස්කන්ධ ඒකකය යනු කුමක්දයි හඳුන්වන්න. කිව්ව අංකයක පරමාණුක ස්කන්ධ ඒකකය යනු කුමක්ද? ලස්සනට හදන්න. ලියාගන්න. හරි. දැන් ඔයා අර්ථ දෙක්වීම මං හිස්තැන් තියලා දෙනවා. ඔයා ඒක ලස්සනට ෆීල් කරන්න ඈ. බොරු කරන්න එපා ගානට ෆීල් කරන්න. හරි. C612 පරමාණුයි. ස්කන්ධයෙන් හරි thank you sir. ස්කන්ධයෙන් කීයෙන් එකක්ද? හරිද? C612 පරමාණු ස්කන්ධයෙන් පරමාණුක ස්කන්ධ ඒකකයේ ලෙස ස්කන්ධ ඒකකයේ ලෙස හඳුනනවා. හරි. ඔයා ටක් ගාලෝක හදන්න බලන්න ලස්සනට. ඉස්තන පුරුවන්. as example එකක් මේ අපේ සුදීප්සගෙන ආපු මේ කාබන් පරමාණු කියලා හිතන්න. මේ කාබන් පරමාණු ස්කන්ධය මම කොටස් කීයකට බෙදා ගන්නවද? ස්කන්ධය කීයකට බෙදා ගන්නවද? 12කට. ඒ අකුරු පේන්නේ නැද්ද? නෑ මේ අකුරු වල ප්‍රශ්නයක් තියෙනවා. ඔය කලර් එකේ අවුලක් තියෙනවා චුට්ටි එකක්. කමන්න ඒක පේනවා. කට්ටියට පේන්නේ හොඳයි. හරි. ඔන්න චුට්ටි වෙලාවක් දෙන්නේ. හරි. හරිනේ පුතේ දැන් හරිද? දැන් ගානට පේනවද කියන අපිව? හරි නේද පුතේ? හරි. එලකිරි. මෙන්න කාබන් පරමාණුව ගත්තා. මේක දෙකට බෙදුවා, හතරට බෙදුවා. ඊට පස්සේ මම මේක බෙදනවා තව කෑලි දෙකක් වැඩිපුර. එතකොට 12කට බෙදෙනවා. හරිද? 12කට. කාබන් පරමාණුවේ ස්කන්ධය මැනලා එයාව 12කට බෙදාගත්තොත් දැන් මෙතන කෑලි 12ක් අපිට හොඳට බැලුවොත් 12ක් තියෙනවා. මේ ඔයගලන්ට ඉරි රේඛා පේන්නේ නැති උනාට මේක 12කට බෙදලා අන්නේ 12න් එකක් ගත්තොත් පුතේ ඒ 12න් එකට අපි කියනවා පුතේ මොකක්ද ඒකකේ. මෙන්න මේ 12කට බෙදලා ගත්තට පස්සේ මේකේ එක කෑල්ලක් ගත්තොත් අපිට අඩුලක් වගේ තියෙනවා නේද? එක කෑල්ලක් ගත්තොත් අන්නේ එක කෑල්ලට කියනවා පුතේ පරමාණුක ස්කන්ධ මොකද්ද කියන්නේ? ඒකකය කියලා. පරමාණුක ස්කන්ධ මොකද්ද අපි කියන්නේ? ඒකකය කියලා කියනවා. හරි. ඔයා ඒක මාක් කරගත්තද? මට ටක් ගාලා කියන්න. අන්න හරි සර්. thank you sir. සර්ට මුලේ තියෙනවා. හරි. ඒකනේ කොළඹ ගියේ. නැත්තම් මෙහිනේ. හරි හොඳයි. ඔන්න මෙන්න මේ කාබන් පරමාණු ස්කන්ධයෙන් කී එකක්ද? 12න් එකක්. මේ කාබන් පරමාණුව කියලා හිතුවොත් ඒ කාබන් පරමාණු ස්කන්ධයෙන් කී එකක්ද අපි ගත්තේ පරමාණු ස්කන්ධ ඒකකයේ ලෙස? 12න් කීයක්ද ගත්තේ පුතේ? එකක්. එහෙනම් මෙන්න මේ ඒකකයට සාපේක්ෂව තමයි අනිත් අයගේ ස්කන්ධය මිනුම් කරන්නේ. හරි. එහෙනම්
ඔයා ලස්සන ලියා ගන්න ඕනේ 112 පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකක් 12න් එකක් තමයි අපි ගන්නෙ මොකද්ද පරමාණුක ස්කන්ධ ඒකකයේ ලෙස හරි ඔයාලට ඔක සූත්‍රය කෙරෙහි ලියන්න කිව්වොත් එහෙම හරි ලේසි ඒකත් ලියලා දාන්න C612 පරමාණුවේ ස්කන්ධය බෙදනවා 12න් හරි උතර පරමාණුක ස්කන්ධ ඒකකය හරිද ගොඩ දාගත්තද කට්ටිය ලියාගත්තනේ පුතේ ගොඩද කියන්න ටක් ගාලා ශනික කොටස් ගොඩද නැද්ද ඔව් නෑ දාන්න මේ මට කොමන් chat එකේ ආන්සර් එක දාන්න ඈ හරිද ඕකේද හරි ඕකේ හරි දැන් ඔන්න මෙන්න මේ සූත්‍රයට ආදේශ කරමු අපි කාබන් පරමාණුයේ ස්කන්ධය කීයද 1.993යි 10 ග්‍රෑම් කියලා අපි කියනවා හරිද මෙන්න මේ ස්කන්ධය අපි 12න් බෙදමු ශනිකව බෙදලා මට උත්තරේ කියන්න කීයද කියලා ටක් ගාලා බෙදලා කියන්න ශනිකව කට්ටිය ගැම්මට උත්තර ඕනේ ගැම්මට උත්තර දෙන්න කීයද ආවේ කොයි පුතේ ශනික අපි මේ නෙක්ස්ට් මයින්ඩ්ලත් එක්ක ඉන්නේ හරිද මට වඩා සෑහෙන තරුණ අයත් එක්ක වැඩ කරන්නේ මං කළා කෝ ආන්සර් එක දැන් බෙදෙන හැටිද බැරි මේක බෙදා ගන්න හැටි බලා ගන්නකො හරි 1.993 බෙදීම 12 බිංදුවයි මෙතන 12 ඒවා ඒතර 19ට 12 ඒවා 1යි 12යි 7ක් ඉතුරුයි 79ට 12 ඒවා කීයද 6යි 72යි නේද ආයි 7ක් ඉතුරුයි ඒතර 7යි කියන්නේ මෙතන 3 ගත්තාම ආයි 6යි හරි එහෙනම් ඔයාට උත්තරේ දැන් පේනවා 0.166.10 හරි මේක කැතයිනේ කැත නිසා මේකට මොකද කරන්නේ මේ හරි ඉංග්‍රීසි සර් මට අද රාතල්ලේ කරන්න පුළුවන් මේ කැතයිනේ කැත ලස්සන කරන්නේ පුතේ අපි බෝලයක් දශම ස්ථානයක් පන්නනවා සර් පොඩි ටච් එකේ සීන් එකක් තියෙනවා ඔයාලට අහු වෙන්නේ ඒක මොකක් කරලා මැස්සු හින්දාද දන්නේ සීන් එක ඒක තමයි මේක පැන්නුව ගමන් පුතේ මේක පැන්නුව ගමන් මෙතනට 10 ඍණ බලයක් ඇඩ් වෙනවා ඒක දැනගෙන ඉන්න ඕනේ 1.666යි 10 ඍණ 24 බවට පත් වෙනවා ඇයි මේ බලය පැන්නුවාම ඍණ බලයක් එකතු වෙන්නේ ගොඩද ඒක හරිද කියන්න මට උද නැද්ද කියන්න ඔක හදාගත්තද ශනික කියන්න හරි එලකිරි ඔගොල්ලෝ වටේලා ගත්තනේ හොඳයි හරියට හරි ඕකේ පාර දාලා ගන්න ඕනේ කට්ටිය හරිද පුතේ හරි ඉක්මන් කළා හරිද ගොඩද ශනික හරිද හරි නේද ඔව් නෑ හරි ඕකේ කො මට මෙසේජ් එන්නේ නැද්ද අවුනේ මම මෙසේජ් ටිකේ උඩට ගිහිල්ලානේ හරි හරිනේ පුතේ හරි එන්න එහෙනම් දැන් ඔයාගෙන් අහනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ මොකක්ද කියලා අන්න ඊළඟ ප්‍රශ්නේ දාන්න දැන් පරමාණුක ස්කන්ධ ඒකකේ හරි මේක හරිනේ පළවෙනි ප්‍රශ්නේ ඕකේ පළවෙනි එක ඕකේ දෙවෙනි එක දාන්න පුතේ ලස්සනට දාන්න විද්‍යාඥයෝ කල්පනා කළා මේ හදාගත්ත ඒකකින් වැඩක් ගන්න එපා නිකන් තියලා හරියන්නේ නැහනේ එයාලා ඊළඟට ගේම ගහන්න ගත්තා මෙන්න මෙහෙම ගේම මොකක්ද ඒ ගේම ප්‍රශ්නාංක 2 දාගන්න සාපේක්ෂ පරමාණුක ස්කන්ධය යනු ජෛවසර වුණා ස්කන්ධය යනු කුමක්ද සාපේක්ෂ පරමාණුක ස්කන්ධය යනු කුමක්ද
ඔන්න ඔක ලියන්නකො ලස්සනට. සාපේක්ෂ පරමාණු ස්කන්ධය anu කුමක්ද? දැන් අපි ඒකකයේ හදාගත්තේ කොහොමද? මෙන්න මේ හදාගත්තේ කාබන් පරමාණුව 6 12 අරගෙන එයාව කොටස් 12කට බෙදලා එයාගේ ස්කන්ධේ කොටස් 12කට බෙදලා ඒ 12න් එකක් තමයි අපි පරමාණු ස්කන්ධ ඒකකය කියලා ගත්තේ. මෙන්න මේ ඒකකයට සාපේක්ෂව අනිත් අයගේ ස්කන්ධය බැලුවා. ඔයා නිකන් හිතලා කියන්න මේ කාබන් පරමාණු මේ එයාගේ 12 එක මේ ඒකකේ මට කියන්න මේ ඒකකයට සාපේක්ෂව මේ පරමාණු ස්කන්ධය කීයද? ටක් ගාලා බලලා කියන්න. මෙන්න මේ ඒකකයට සාපේක්ෂව thank you sir මේ ඒකකයට සාපේක්ෂව මේ ඒකකයට සාපේක්ෂව මේ පරමාණුවේ ස්කන්ධය කී ගුණයයිද? කී ගුණයක් තකලා දාන්න උත්තරේ. කී ගුණයයිද? කෝ කී ගුණයද පුතේ? 12 ගුණය. අන්න හරි. ස්නේහ නියමයි 12 ගුණයයි නේ. 12 ගුණයයි. අන්න හරි 12 ගුණයයි. ඔන්න ඕක හොයන එක තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ. ඒ කියන්නේ මොකක් හරි පරමාණුවක ස්කන්ධය C6 12ගේ 12න් එකෙන් කී වාරයක්ද කියලා බලන එක. ඔන්න බලා ගන්න. මේ ප්‍රශ්න ලියා ගන්නකො මේක ලස්සන ෂෝට් නෝට් එකක් වගේ හදා ගන්න. අපි x කියලා පරමාණුවක් ගන්නවා. x පරමාණුවේ ස්කන්ධය. x පරමාණුවේ ස්කන්ධය තාම කුඩයි. ස්කන්ධය. හරි ඒක ගත්තා. එන්නේ ස්කන්ධය අපි බෙදනවා කාගෙන්ද? C6 12ගේ ස්කන්ධයෙන් කීයකින්ද අපි? ස්කන්ධයෙන් 12න් එකෙන් බෙදු විට, ඒ කියන්නේ බෙදු විට අපිට හම්බ වෙනවා x කියන පරමාණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. පාඩමට හිටිය අය පවා රිවිෂන් පාර දාගන්න. ස්නේහ ආයි බලන්න ඕනේ නැහැ තුරු නෝට් එක. නේද? බෙදුවාම ලැබෙනවා අපිට x ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. නේද? ආයි බලන්න ඕනේ නැහැ නේද? ඒ කතා කරන්නේ. කොහේ නේද? හරි. ඔන්න එහෙනම් කාබන් 612 පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකමින් අපි ගන්න පරමාණුව කී ගුණයක් බරයිද කී ගුණයක ස්කන්ධයක් තියෙනවද කියලා බලන එක තමයි සාපේක්ෂව බලනවා කියලා කියන්නේ. මේ ඡේද ලස්සනට ලියා ගන්න. ලස්සන ලියා ගන්න. ශනික කොටස් ලියා ගන්න. ශනිකව ලියා ගන්න. ශනික ලියා ගන්න. හරිද? ශනික ලියා ගන්න පුතේ. හරිද ටක් ගාලා කියන්න. ලිව්වනම් ඕකේ පාර දාන්න මට ටක් ගාලා. ශනික පුතේ ශනික. හරිද? හරිද පුතේ? හරි එන්න. ඔන්න දැන් ගේම ගහන්න හදන්නේ. ඔයාට මේකේ නිර්වචනය ලියවන්න හදන්නේ ඈ. නිර්වචනය ලියවන්න. ඔන්න එන්න. පුතේ. හරි? රෙඩිද? ඕකේද? හරිද? හරි. ඔන්න එන්න. යම් පරමාණුවක ස්කන්ධය ලියන්න. යම් පරමාණුවක ස්කන්ධය මොකක් හරි පරමාණුවක ස්කන්ධය C612 පරමාණුවේ ස්කන්ධයෙන් යම් පරමාණුවක ස්කන්ධය C612 පරමාණුවේ ස්කන්ධයෙන් යම් පරමාණුවක ස්කන්ධය C612 පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී වාරයක්ද යන වග දැක්වීම. කී ගුණයක්ද කී වාරයක්ද යන වග දැක්වීම. ලස්සනට ලියා ගන්න.
ඒ කියන්නේ කාබන් පරමාණුයේ ස්කන්ධයෙන් 12න් එකක් වගේ එයා කී වාරයක්ද කියලා දක්වන එක තමයි සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියලා අපි කියන්නේ. ලස්සනට ලියාගන්න. ඒ කියන්නේ අපි හිතුවත් කෙනෙක් වරගෙන එයාගේ ස්කන්ධය මනලා 106 12ගේ 12 එක වගේ කී ගුණයක්ද කියලා බලනවා. අපි ගානක් හදමු ලස්සනට. කිසි දෙයකට බය වෙන්න එපා. අද රෑ 9 වෙනකොට මවුල කියලා දෙයක් ඔයාට ගින්නක් නැහැ. ඔයා හරියට වැඩේ ඉන්න. මම ඔය යකා කළුයි කියන දේවල් සුදු කරලා පෙන්නනවා. ඔයා වැඩේ කරගන්න ගන්න. හරිද? ඔක ලියාගන්න ලස්සනට. හරිද? ගේම හරිද? හරිද පුතේ? හරි. හරිද? වැඩේ හරිද පුතේ දැන්? ලියාගත්තා නම් ඕකේ කියලා දාන්න අකල. ශනිකව දාන්න. හරිද පුතේ? හරිද හරිද හරිද? හරියට හරි. නියමයි. සුපිරි සුපිරි සුපිරි. හරි එලකිරි. ඔන්න දැන් එන්නේ ඊළඟට. ඔයාට මම පොඩි ප්‍රශ්නයක් දෙනවා දැන්. දැන් මේකෙදි කිසිම මේ තොරතුරු ගන්න එපා. කිසිම ගණිතමය දත්ත පාඩම් කරන්න එපා. ඒක හේතුව තමා මේ සියලු තොරතුරු එයාට දෙනවා. දැන් සමහර ඒවා මට මතකත් නැහැ. බොරු කියන්න ඕනේ නැහනේ. දැන් මං මතක තියාගන්නෙත් නැහැ සමහර ගණිත දත්ත. ඒවා අවශ්‍ය නැහැ. හරි. මට කවුරු හරි අච්චුපත බලලා දාන්න බලන්න සෝඩියම් පරමාණුවේ ස්කන්ධය කීයද කියලා. මට මතක නෑ පුතේ. සෝඩියම් පරමාණුවේ ස්කන්ධය. සෝඩියම් පරමාණුවේ ස්කන්ධය ස්නේහ දාන්නකො. සෝඩියම් පරමාණුවේ ස්කන්ධය කීයද? සෝඩියම් ස්කන්ධය ටක් ගාලා දාන්න කවුරු හරි. ඒ සාපේක්ෂ පරමාණුක ස්කන්ධෙට දාන්නේ. නෑ නෑ. මම සාපේක්ෂක නෙමෙයි ඇහුවේ. සෝඩියම් එක පරමාණුවක ස්කන්ධය. සෝඩියම් වෙන කවුරු මයික් එක යා ඔන්න කවුරු මයික් එක ඔන් කරගෙන සර් චූට්ටක් ඉන්න. හරි. දැන් ඔන්න ගෙදර මීටරෙන් ඉන්න එපා පාඩේ මීටරෙන් ඉන්න. අන්න හරි. 3 ගානක් නේද ස්නේහ? සෝඩියම් එක් පරමාණුවක ස්කන්ධය 3.819 8.9 ග්‍රෑම් වෙනවලු. සෝඩියම් එක පරමාණුවක ස්කන්ධය ඕක. හරිද? හරිනේ? හරිද? C612 පරමාණුවක ස්කන්ධය කීයද? පරමාණුවක ස්කන්ධය කීයද? එක් පරමාණුවක ස්කන්ධය 1.993 10 කීයද? 23 ග්‍රෑම් වෙනවා. හරි. මේ අණුව මට කියන්න බලන්න සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. මේ අණුව Na වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයන්න. හරි. අපි කොහොමද ඔක හොයන්නේ දැන්? ඔක ලියා ගන්න ටක් ගාලා කිව්ව අංක 3 හැටියට. ක්ෂණිකව ලියා ගන්න. සරලව ලියා ගන්න ඈ. ක්ෂණිකව ලියා ගන්න. ක්ෂණිකව ලියා. හරිද? ලියා ගත්තා නම් ඕකේ කියලා දාන්න. හරිද? හරිද පුතේ? හරිද? හරි. දැන් එන්න හොඳම හරිය මිස් කරගන්න එපා. තව චුට්ටකින් පටන් ගන්න ඈ. හරි. දැන් සෝඩියම් වල Na වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි. හරිද? Na පරමාණුවේ ස්කන්ධය බෙදනවා අපි. Na පරමාණුවේ ස්කන්ධය බෙදනවා C612ගේ
ස්කන්ධයෙන් ස්කන්ධයෙන් කීයකින්ද අපි බෙදන්නේ 12න් එකෙන් හරිද C6 12 පරමාණු ස්කන්ධයෙන් කීයකින්ද අපි බෙදන්නේ පුතේ 12න් එකෙන් බෙදනවා හරි සෝඩියම් පරමාණු ස්කන්ධය අපි ලියාගමු 3.8.1.9 ඍණ 23යි ග්‍රෑම් ඒක බෙදන්න ඕනේ C6 12ගේ ගාන කීයද 1.993යි 10 ඍණ කීයද 10 ඍණ 23යි ග්‍රෑම් වලින් කීයකින්ද අපි බෙදන්නේ 12න් එකෙන් දැන් මේක හැදුවා නේද ස්නේහා අපි මේක හැදුවා නේද මේ 12න් ගත්තා නේද ආයි ඒක හදා ඉන්න ඕනේ නේද ඒක දාන්න හරි දැන් ගාන ලියාගත්තනේ කට්ටිය මම ගාන චුට්ටක් චූටි කරනවා හරි ගාන ලියාගත්තනේ ගාන ලියාගත්ත නිසා දැන් ඒක මම කුඩා කරනවා හරි ගාන ඔන්න සිලෙක්ට් කරලා කුඩා කරනවා හරිද ඔන්න මේක චූටි කළා හරි පේනව නේද හරි දැන් ගාන උඩට කරනවා හරිද ඔන්න ગેප් එක පොඩ්ඩක් එහා මෙහා කරලා උඩට කරනවා හරි දැන් ඔන්න ඔයා හදන්න බලන්න මේකේ 12න් එක ගත්තා අපි කීයද 1.666 10 ඍණ 24යි ග්‍රෑම් හරි මේ ගාන ගත්තා මේකට අපි වචනයක් කිව්ව මතකද සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න අපි ගත්ත පරමාණුක ස්කන්ධ ඒකකය මොකද්ද මේ පරමාණුක ස්කන්ධ ඒකකය ස්කන්ධ ඒකකය ඔන්න ඒකකී ඒක නේද ඒකකේ හරි ඉන්නේ ඒකකයෙන් බෙදුවා අරයාගේ ස්කන්ධය අන්න 3.81910 දැන් මම ටක් ගාලා බෙදලා උත්තරේ කියන්නේ ක්ෂණිකව බෙදන්න දැන් මේ දෙක ඔයාට බෙදන්න පුළුවන් බෙදලා උත්තරේ කියන්නේ හරිද ක්ෂණිකව බෙදන්න උත්තරේ කීයද ආවේ හරි මට දැන් සුළු කරන හැටි කියලා දෙන්න ඕනේ කට්ටියට ඔන්න බලා ගන්න හරි මේ බලා ගන්න ඔන්න ගණිතයේ බෙදීම දැන් මේ ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා සලන් ඉවරයි මේ 23ට මේ 24 කැපුණාම ඍණ එකක් ඉතුරු වෙනවා ඍණ කීයක් ඉතුරු වෙනවද එකක් ඉතුරු වෙනවා හරි දැන් ඔයාලට තියෙන්නේ මේක වටේමු මේක වැටෙව්වහම මේතනට දෙක දාන්න පුළුවන් 382 බෙදීම 166 එහෙම කරන්න පුළුවන් නේද 382 දශම ස්ථාන දෙක පන්නනවා 166න් බෙදනවා ඇයි මේ දශම ස්ථාන දෙක පැනුවොත් මේකෙත් පන්නන්න පුළුවන් හරි එහෙම බෙදමු හරිද මම මේ කුරුටු ගාපු අයින් කරනවා මඤ්ඤං එනවනේ හරි බෙදුවා දැන් ඔන්න මට මෙන්න මේ ගාන බෙදලා දෙන්නක් ගාන දෙකක් තියෙනවා කියලා මට හිතෙනවා කීයද ආවේ ස්නේහ උත්තර දාන්නකො මං දාලා වැඩක් නැහැ කීයද ආවේ කට්ටිය කියන්න 2 කීයද ආවේ කෝ ඔය කැල්කියුටර් එකකින් හරි ගහලා පෙන්නන්න මට 2 අන්න 2.366 ආසන්න වශයෙන් කීයද ආවේ
හරි. මම 2.3 ගන්නවා. හරි. 2.3. හරි. ගත්තා. මේ 10 ඍණ 1. මේ 10 ඍණ 1 උඩටම මොකද වෙන්නේ? 10 ධන බලයක් බවට පත් වෙනවා. ධන එකක් බවට පත් වෙනවා. එතකොට මේක 10ක් 10න් ගුණුනහම මේ දශම ස්ථානෙ මෙහෙට පන්නන්න පුළුවන්. එහෙනම් 23යි කියලා උත්තරේ එනවා. අපි සෝඩියම් 11 23 කියලා දාන්නේ ඔය ගත්ත සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. දැන් තේරුණාද? මෙන්න මේ හදාගත් ඒකකින් යම් පරමාණුවක ස්කන්ධය බෙදුවට පස්සේ අපිට එනවා පුතේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය එනවා නේද අපිට? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අපිට එනවා. හරිද? ලස්සන්ට වැඩේ කරගන්න. තේරුණාද නැද්ද කියන මටක් ගාලා? ක්ෂණිකව කියන ළමයි. හරිද නැද්ද? හරිද? ගොඩද? හදාගත්තද උත්තරේ? කො? ඔන්න හරි. හරි නේද? හරි. ගොඩ. දැන් ඔයාලට තේරෙන්න ඕනේ අපි මේ හදාගත්තේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය. හරිද? දැන් ඊට පස්සේ තියෙනවා වැදගත් දෙයක් සාපේක්ෂ අණුක ස්කන්ධය. හරි. ප්‍රශ්නාංක කීයද? 4 මං හිතන්නේ. Q දාන්න. සාපේක්ෂ අණුක ස්කන්ධය යන සාපේක්ෂ අණුක ස්කන්ධය යනු කුමක්ද? සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ මොකක්ද? ප්‍රශ්න දාන්නකෝ. පරමාණුක ස්කන්ධය හෙව්වා. සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ මොකක්ද? අර විදිහම තමයි. අපි හදාගත්තා නම් යම් අණුවක් අන්නේ අණුවේ ස්කන්ධය අපි අර හදාගත්ත ඒකකයට සාපේක්ෂව. කියන්නේ අපි අර හදාගත්ත නේද ඒකකයක්. අන්නේ ඒකකයට සාපේක්ෂව අපි ගත්ත අණුවේ ස්කන්ධයමයින් එක තමයි සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා කියන්නේ. කියනවාට සරලව කියන්නද මම? දැන් අපි හදාගත්තනේ ඒකකයක් පරමාණුක ස්කන්ධ ඒකකේ. පරමාණුක ස්කන්ධ ඒකකී කියලා එකක්. ස්කන්ධ ඒකකය. කොහොමද හදාගත්තේ? මෙන්න කාබන් පරමාණුව එයාගේ ස්කන්ධෙ මැන්නා. ඒ ස්කන්ධයේ කොටස් 12කට බෙදුවා. බෙදලා ඒකෙන් එකක් ගත්තා. අන්න ඒකකයට සාපේක්ෂව පරමාණුක ස්කන්ධ ඒකකය ගන්නවනේ. පරමාණුක ස්කන්ධ ඒකකය. ස්කන්ධ ඒකකය. අන්න ඒකකයට සාපේක්ෂව මෙන්න මෙම ඒකකයට සාපේක්ෂව මෙම ඒකකයට සාපේක්ෂව අණුවක ස්කන්ධය කී වාරයක්ද කියලා බලනවා. අණුවක ස්කන්ධය කී ගුණයක් දැයි බැලීම. කී ගුණයක් දැයි බැලීම තමයි අපි දැන් කරන්නේ. ඔන්නෝක සටහනක් දාගන්න. මොකක් හරි අණුවක ස්කන්ධය අපි අරගත්ත ඒකකයට සාපේක්ෂව කී ගුණයක්ද කියලා බලන්න හදනවා. ලස්සනට ඔක සටහනක් දාගන්න ටක් ගාලා. ක්ෂණිකව. හරිද? මට කියන්න ටක් ගාලා. පුතේ හරිද? සටහන දාගත්තද? හරි. හරිද? ලස්සනට කියන්න. මං කියවනේ 9 වෙනකන් ඉන්න මේක අතාරින්නේ මේක ඔයා කරන හොඳම වැඩේ වෙනවා. පාඩමායි මුල ඉඳලා අගට මතක් වෙනවා. හරිද? එහෙනම් ඔන්න දැන් මම එක්සාම්පල් ගානකින් කියලා දෙනවා වැඩේ.
ලියන්න Q අකුර. Q අකුර අංක 5 හරි 6 හරි මට මතක නෑ. CO2 අණුවේ ස්කන්ධය. CO2 අණුවේ ස්කන්ධය 7.31 10 ඍණ 23 ග්‍රෑම් වෙනවලු. හරිද? හරිද පුතේ කීයද? 7.31 10 ඍණ 23 ග්‍රෑම් වෙනවා. හරිද? CO2 අණු ස්කන්ධය ඔන්න ඔය ගන්න. හරි. ඊට පස්සේ C612 පරමාණුවේ ස්කන්ධය C612 පරමාණුවේ ස්කන්ධය කීයද? ස්කන්ධය කීයද? 1.993 10 ඍණ 23 ග්‍රෑම් වෙනවා. හරිද? ඒක හරිද? හරිද පුතේ? හරි. ගොඩ. ඊට පස්සේ දැන් අපිට මේ අණුව CO2 අණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයන්න කියනවා. හරි. ඔයා ගාන ලියා ගන්න බං ටක් ගාලා. CO2 අණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයන්න කියන එක. හරි. සාපේක්ෂ පරමාණු ස්කන්ධයද? මොන බොරුද? සාපේක්ෂ මොකක්ද දෙන්න ඕනේ? සාපේක්ෂ අණුක ස්කන්ධය. සෝරි ඈ. සාපේක්ෂ අණුක ස්කන්ධය. හරි. ටක් ගාලා හදන්න ලියා ගන්න ගන්න. සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න. හරි. ලස්සන ලියාගත්තද? හරි. CO2 අණු ස්කන්ධෙ මෙච්චරයි, කාබන් පරමාණුයේ ස්කන්ධෙ මෙච්චරයි. එහෙනම් CO2 අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න. හරි. ඔන්න එහෙනම් දැන් ගාන හදන්නේ. හරිද? ඔන්න එන්න CO2 අණුවේ ස්කන්ධය හරි. කාබන් පරමාණු ස්කන්ධය හරි. ඔන්න බලන්න. CO2 වල CO2 වල සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි CO2 අණුවේ ස්කන්ධය. CO2 අණුවේ ස්කන්ධය බෙදනවා C612 පරමාණුවේ ස්කන්ධයෙන් කීයකින්ද? ස්කන්ධය අරගෙන ඒකෙන් 12කින් නේද? අපි හදාගත්ත ඒකකින්. කොහොම ලියන්න ලස්සන්ට? හරිද? ලිව්වද ගොඩද? කම්මැලි වෙන්න එපා. අපිට යම් වැඩක් කරගෙන යනකොට යම් තැනකදී ඒ වැඩේ ඇති කියලා හිතෙනවා. ඔයා වැඩියෙන්ම ඉෆෙක්ට් එක දාන්න ඕනේ අන්න එතනදී. එතනදී වැඩේ ඇතෑරියොත් ආයි වැඩේ පටන් ගන්න ගැම්ම නැතු වෙනවා. ඉතින් අපිට එපා වෙනවා. ඔයා වැඩේ අල්ලන් ඉන්න ඕනේ. පටන් ගද්දි තියෙන ගැම්ම නෙමෙයි වැදගත් වෙන්නේ. අපිට ඇති කියලා හිතනවනේ යම් තැනකදී. අන්නේ ඇති කියලා හිතන තැන තමයි අපි වැඩේ අල්ලගෙන ඉන්නේ. එතනින් එහාට ගියාම ආයි ඇති වෙන්නේ. වැඩිට ආසාවක් එනවා. දැන් එතන අල්ලන් ඉන්න. හරි. CO2 වල සාපේක්ෂ අණුක ස්කන්ධය ඔන්න හදාගන්න හදන්නේ. ඔන්න CO2 අණුවේ ස්කන්ධය දැන් අපි දන්නවා ලියාගත්ත ලස්සනට කීයදාග අපිට 7.31 10 ඍණ 23 ග්‍රෑම් කියලා ආවා. ඊට පස්සේ අපි මෙන්න මේ ඒකකේ හැදුවානේ නේද? C612 ස්කන්ධ 1.993 10 ඍණ 23 ග්‍රෑම් කියන එකෙන් 12න් අපි හදලා ගත්තා. කීයදා විස්නේහා? ඒ ගාන කීයදා අපිට? කීයදාවේ? කියන්න. කීයදා අපිට? 3.3 1.0ද? හරිද? කො 1.0 කීයදා අපිට? 1.0 කියන්න උත්තරේ 1.6යි 1.0 කීයදායි පුතේ? 1.6යි 6යි කො උත්තර නෑනේ.
මේ සාපේක්ෂ ගාන කීයද මේ මෙතන මේ පරමාණු ස්කන්ධ එකක කීයද ආවේ? හැදුවානේ අපි දැන්. මේක 12 කීයද ආවේ? දාන්න උත්තරේ. 1 කෝ උත්තර. හොම් බෑ. 1.666 අන්න හරි. අන්නේ ගාන ආවේ. හරි. මේක අපි හදලා ගත්තා කීයද අපිට ආවේ 1.666 ඍණ කීයද? 24යි ග්‍රෑම් කියලා ආව අපිට නේද? අන්න ওই ගාන ආව නේද අපිට? හරි දැන් එහෙනම් අපි බෙදාගෙන ගමු ටක් ගාලා. මේක සුළු කරලා ගත්තාම 7.31 10 ඍණ 23 ග්‍රෑම් බෙදනවා 1.666 10 ඍණ 24යි ග්‍රෑම් වලින්. දැන් බෙදාගෙන යන්න. ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා. හරිද? ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා. ඊට පස්සේ පුතේ 23ට 24න් එකක් ඉතුරු වෙන්න කැපෙනවා. හරිද? 23ට 24න් එකක් ඉතුරු වෙන්න කැපෙනවා. හරි. ඊට පස්සේ මේක 731 බෙදන්නේ 166. 731 බෙදීම 166. ලස්සනට බෙදලා උත්තරේ කියන්නේ. එතකොට මේ ඍණ එක්කෙනා උඩට ආවහම මොකද වෙන්නේ? ඍණ එක්කෙනා උඩට ආවම ධන එකක් බවට පත් වෙනවා. 10 ධන බලයක් බවට පත් වෙනවා. සුළු කරලා උත්තරේ කියන්නටක් ගාලා. කෝ අනේ නෑනේ උත්තර. ඉස්නේ හරියට සුළු කරන්න. ඔයාගේ සුළු කිරීම ප්‍රශ්නයක් තියෙනවා. හරියටම සුළු කරන්න බලන්න. හරියට සුළු කරන්න. මට උත්තරේ කියන්නටක් ගාලා. ආවා. දැන් හරිද? ස්නේහ දැන් හරි ගියාද? දුව හරි ගියාද? බෙදුවද හරියට? මේක බෙදුවට පස්සේ යාට එනවා ලස්සනට උත්තරේ. බලන්න හතරක් තියෙනවා මෙතනට. ඒතොර 24 4යි 2යි. මෙතන 24යි 26යි දෙකක් ඉතුරුයි. 4යි 6යි ආන්න. 11යි මෙතනට 11ක් වෙනවා 10 බලයක් 10ක් ගත්තාම ඒතොර 7යි මෙතන 2යි ඉතුරු 12යි 6යි ඊට පස්සේ මේකේ ආයි ගත්තාම ආයි ගන්න පුළුවන් 4ක් 4.4යි 4.4 කියන එක 10න් ගුණ කළාම කීයද පුතේ යාගේ 44යි. ඉතින් එහෙනම් කාබන් ඩයොක්සයිඩ් අණුවේ සාපේක්ෂ අණු ස්කන්ධය 44 නිර්මාණය කළේ ඔන්න ඔය විදිහට. පැහැදිලිද? පැහැදිලිද කියන්න මට දැන්? දැන් ප්‍රශ්න නෑ නේද? දැන් ප්‍රශ්න නෑ නේද? ගොඩද නැද්ද? ටක්කලා කියන්න. හරි. දැන් මෙච්චර වෙලාවක් අපි කළේ මෙන්න මේ දේවල් ටික. විද්‍යාඥයෝ පරමාණු වල ස්කන්ධයමයින සාමාන්‍ය එකක වලින් බෑ කියලා තීරණය කළා. ඒකට හැදුවා විශේෂිත ඒකකයක්. ඒකට කිව්වා පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. අන්න ඒ ඒකකයට සාපේක්ෂව අනිත් පරමාණු වල ස්කන්ධය මැන්නා. එතකොට කිව්වා අපි ඒකට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා. ඒව තමාර කාබන් වල 12 කියලා දාන්නේ, ඔක්සිජන් වල 16 කියලා දාන්නේ උඩින්. ඊට පස්සේ අන්න ඒ ඒකකයට සාපේක්ෂව මෙන්න මේ හදාගත්ත එකකට සාපේක්ෂව අනිත් අණු වල ස්කන්ධයන් මැන්නා. මෙන්න මේ අණු වල ස්කන්ධ මැන්නා. මැන්නහම මෙයාට සාපේක්ෂව කාබන් ඩයොක්සයිඩ් කී වාරයක්ද කියලා බැලුවා. ජලය කී වාරයක්ද කියලා බැලුවා. එහෙම කළාට පස්සේ තමයි අපිට ආවේ සාපේක්ෂ අණුක ස්කන්ධ කියලා එකක්. පැහැදිලිද? තේරුණාද? අන්න සාපේක්ෂ අණුක ස්කන්ධ නිර්මාණය තමයි. ඔන්න ඔය ටික කළා. විද්‍යාඥයෝ පස්සේ කල්පනා කළා මේ කරපු ටික ඉස්සරහට අරන් යන්න ඕනේ. කොහොමද අරන් යන්නේ ඒගොල්ලෝ? අරන් යන්නේ මෙන්න මේ විදිහට. එයාලා සාපේක්ෂ පරමාණු ස්කන්ධ ටිකක් ගත්තා නේද? හයිඩ්‍රජන් 1යි, කාබන් 12යි, ඔක්සිජන් 16යි කියලා. අන්නේ ස්කන්ධ වලින් ඒගොල්ලෝ අණුක ස්කන්ධ හොයන්න ගත්තා. චූටි නෝට් එකක් දාමු ටක් ගාලා.
හරිද? එන්න. කට්ටිය මීටරෙන් ඉන්න ඔන්න දැන් පාඩමේ හොඳම හරිය පටන් ගන්න. ස්නේහා මෙතනින් එහාට තමයි සුපිරිම ටික ඈ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ඇසුරෙන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ඇසුරෙන් සාපේක්ෂ අණුක ස්කන්ධ සෙවීම. සාපේක්ෂ අණුක ස්කන්ධ සෙවීම. ස්කන්ධ සෙවීම. හරි. ඔන්න වැඩේ. දැන් මං සාපේක්ෂ පරමාණුක ස්කන්ධ විදිය දාගෙන යනවා. හරිද? ඒවෙන් අණුක ස්කන්ධ ඔයා හොයන්න පටන් ගන්න ඕනේ. ඔන්න එන්න. අතහරින්න එපා. මං කියවනේ අතහරින්න හිතන මොහොතේදී තමයි වැඩේ අල්ලගෙන ඉන්න ඕනේ. එතනින් එහාට ලේසි වෙනවා වැඩේ. ඒ කම්මැලිකම කියන එක හැමතිස්සෙම ඔලුවට එනවා නම් තා ගොඩක් ලෝක කම්මැලි කාලයක් තිස්සේ කම්මැලිකම පුරුදු කරපු කෙනෙක්. ඒක අතාරින්න. වැඩේ අල්ලන් ඉන්න. හරි එන්න. ඔන්න මෙන්න මේ තොරතුරු ටික ලියා ගන්න. හයිඩ්‍රජන් වල 1යි. ඊට පස්සේ කාබන් වල 12යි. එයාලා බෙදලා අර හදාගත්ත ඒකට සාපේක්ෂව. නයිට්‍රජන් වල 14යි කියලා එයා හොයාගත්තා. දැන් අර බෙදුවනේ ඒකකින් පරමාණු ස්කන්ධ ඒකකින් නයිට්‍රජන් වල ස්කන්ධය බෙදුවාම නයිට්‍රජන් 14යි කියලා ආවා. එස් ඔක්සිජන් 16 කියලා ආවා. ඊළඟට පුතේ සෝඩියම් වගේ කෙනෙක් බෙදුවාම අපිට 23 කියලා ආවා. ඊට පස්සේ අපි මේ ටික ලියා ගන්න. මැග්නීසියම් කියන කෙනෙක් බෙදුවාම අපිට 24 කියලා ආවා. ඇලුමිනියම්ව බෙදුවාම අපිට ආවා 27 කියලා. ඊට පස්සේ අපිට සල්ප වගේ කෙනෙක්ගේ ස්කන්ධය අර එකකින් බෙදුවාම 32 කියලා ආවා. පොටෑසියම් වගේ කෙනෙක් බෙදුවාම අපිට ආවා 39 කියලා. කැල්සියම් වගේ කෙනෙක්ගේ පරමාණුයේ ස්කන්ධය ඒකකින් බෙදුවාම 40 කියලා ආවා. මෙන්න මේ තුරුතුරු ටික හොඳට ලියා ගන්න කොහේ හරි අපිට ඕන වෙනවා. මෙන්න මේ පරමාණුක ස්කන්ධ වලින් සාපේක්ෂ පරමාණුක ස්කන්ධ වලින් අපි හොයන්න යනවා සාපේක්ෂ අණුක ස්කන්ධ. දැන් ටක් ගාලා ලියා ගන්න. ශනිකෝ ලියා ගන්න. ලියා ගන්න ලස්සන්ට. මං කියවනේ වැඩේ අතහරින්න ගියොත් ආයි වැඩේ කම්මැලි වෙනවා. හරිද? ඉක්මන් කරන්න. හරිද? හරිද? සුදීප් සර් ඉන්නවද? ලියාගත්ත ටක් ගාලා? හරිද? හරි. හරිද පුතේ? ලියාගත්ත නම් ඕකේ කියලා දැන් ටක් ගාලා. හරිද? කොටද? ලිව්වද? හරි. ඔන්න ඉන්න දැන් ඈ. හරි. දැන් මම ඔයාලට සාපේක්ෂ අණුක ස්කන්ධ හොයන හැටි කියලා දෙනවා. ක්‍රමයේ අල්ලගන්න ඈ. ක්‍රමයේ අල්ලගන්න. හරි එන්න. අපි සරලම තැනින් පටන් ගමු. සරලම තැනින් ඈ. අපි කාබන් ඩයොක්සයිඩ් නේ හැදුවේ. එයාගෙම පටන් ගමු. Q අකුර දාන්න. පහත අණු වල සාපේක්ෂ අණුක ස්කන්ධ සොයන්න. හරි. ඔන්න බලා ගන්න. කාබන් ඩයොක්සයිඩ් අණුව ගන්නවා. කාබන් ඩයොක්සයිඩ් අණුව ගන්නවා. හරිද? මොන අණුවද ගන්නෙ? කාබන් ඩයොක්සයිඩ් අණුව. හරි. ඒකේ කාබන් වල ස්කන්ධය කීයද බලන්න. සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි. ඒ වගේම එකක් තියෙනවා. හරි නේද? මෙතන කාබන් පරමාණු කීයක් තියෙන පුතේ? 1යි. කාබන් පරමාණු කීයද? 1යි. 12 ඒව 1යි. බලන්න මේ අගය 12යි. 12 ඒව 1යි.
ඔක්සිජන් කීයද? මේ මෙතන එක තියෙන්නේ ගණිතයේදී අපි එක ලියන්නේ නැහනේ. මෙතන 12 ඒවා එකයි. ඔක්සිජන් කීයද? 16 නේ. 16 ඒවා කීයක් තියනවද? දෙකක් තියෙනවා. 16 ඒවා දෙකයි. හරි. එතකොට එනවාගේ 12 ඒවා එකයි 16 ඒවා දෙකයි. 16 ඒවා දෙක 32යි. 12 ඒවා එක 12යි. එකතු කළාම කීයද? 44යි. සාපේක්ෂ අනුපිස්කන්ධය ලස්සනට ආව 44යි කියලා. අපි ගණන් හදලා ගත්තෙත් ඒ ගණනමයි නේද පුතේ? 44 නේද ගණන් හදලා ගත්තේ? ඔව්ද නැද්ද? කියන්න මට. හරි. එහෙනම් මේ ටික බලාගෙන මම දැන් අණු ටිකක් දානවා. ඔයාට සරල අණු ටිකක්. ಗುಣ කරන්න ඕනේ ඒ පරමාණු ගාව තියෙන අගෙයි. එතකොට තමයි උත්තරේ. මේ උඩ තියෙන ඒවා බලලා මම ගණන් 4ක් දානවා. ගණන් 4 ගානට හදලා දෙන්න බලන්න මට. පටන් ගන්න. මේවා හරිය සරල ගණන් ඈ. මේවා මේ මහා සංකීර්ණ ගණන් නෙමෙයි. මේ ගාන තේරුණාද කියන්න මට ඉස්සෙල්ලා? නැත්තම් නෑ කියන්න. තේරුණා නම් ඔව් කියන්න. මේ හරීම සරල ගානකින් පටන් ගත්තේ. තේරුණා නම් තේරුණා කියන්න. ඔව් හෝ නෑ. සර් තේරුන්නේ නෑ. මිලෝරෙද්දක් තේරුන්නේ නෑ සර්. නැත්තම් නෑ ඔව් නම් ඔව්. තේරුණාද? හරි. ඔන්න දැන් මම මේක චුට්ටක් කුඩා කරලා පැත්තකින් තියෙනවා. මෙන්න ගණන් ටික. හරි. සෝඩියම් ඔක්සයිඩ් වල සාපේක්ෂ අණුස්කන්ධ 1 2 මැග්නීසියම් ඔක්සයිඩ් වල 3 CH4 වල ඊට පස්සේ 4 NH3 වල ඒ චූටි ගණන් ටික ඉස්සෙල්ලාම පටස් ගාලා හදලා උත්තර දාන්න. ක්ෂණිකව දාන්න. ක්ෂණිකව දාන්න පුතේ. දාන්නටක් ගාලා උත්තරේ. පටන් ගමු. ගැම්මට පටන් ගමු. හරිද? හරි නේද කට්ටිය? හරිද පුතේ? හරිද? කට්ටිය මට කියන්නටක් ගාලා. හරි. ඕකේද? ඔන්න දැන් සර් හදලා පෙන්නනවා ඈ. හරි. ඔන්න එන්න. මම පොඩ්ඩක් මේ ටික පේන්නේ නැති වෙයි. ඔයා ගාව ලියාගත්ත ටික තියෙනවනේ. ඒ ටික පාවිච්චි කරන්න. හරි. ඔන්න දැන් එන්න. පළවෙනි ගාන. හොඳට බලා ගන්න ඈ. මේව හරි සරලයි. ස්නේහ හරි උත්තර ටික හරියට හදන්න ගත්තද? කියන්න මට. ඔව්ද නැද්ද? කො හරි. ඔන්න දැන් අපි හදමු. එන්න. ඔන්න. සෝඩියම් ඔක්සයිඩ් පළවෙනි එක. එක සෝඩියම් ඔක්සයිඩ්. මම මෙතනින් හදන්නද? සෝඩියම් ඔක්සයිඩ් වල. සෝඩියම් ඔක්සයිඩ් Na2O පළවෙනි එක. Na වල 23යි යගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය. ඒ වගේම එකක්ද දෙකක්ද තියෙන්නේ? එකක් නෙමෙයි පුතේ කීයක් තියෙන්නේ? එකෙන් නෙමෙයි ගුණ කරන්න කියන දෙකෙන් දෙකක් තියෙනවා. ධන ඊට පස්සේ ඔක්සිජන් 16යි. ඒ වගේම එකයි. දැන් උත්තරේ එනවා අපිට ලස්සනට. මෙතන 23 ඒවා දෙකක් 46යි. ඊට පස්සේ 16 ඒවා එකක් කීයද? 16ම තමයි. 46 16 කීයද? 62යි. ඔන්න ඒක හරි. this magnesium oxide දෙවෙනි ගාන. magnesium oxide බලා ගන්න. magnesium 24යි ඒ වගේ ඒවා එකයි. ඔක්සිජන් 16යි ඒ වගේ ඒවා එකයි. එතකොට 16 ඒවා එකයි 24 ඒවා එකයි. 16යි 24යි කීයද? 24යි 16යි කීයද පුතේ? 40යි. ලස්සනට 40යි කියලා එනවා. ඒකත් හරි. ඊළඟ CH4 ඊළඟ එක බලන්න CH4. මම මෙතනින් හදනවා ඈ. තුන්වෙනි එක CH4. CH4 එක බලන්න. කාබන් 12යි. ඒ වගේම එකයි. ඔක්සිජන් නෙමෙයි හයිඩ්‍රජන් කීයද? එකයි. ඒ වගේම 4යි.
ඒතර 12යි 4යි කීයද? 16යි. 16 කියලා ලස්සනට එනවා. ඒකත් හරි. ඊළඟ NH3 සරලම ගණන් ටික NH3 බලා ගන්න. හතරවෙනි එක. NH3 හරිද? NH3 නයිට්‍රජන් කීයද පුතේ? නයිට්‍රජන් 14යි. ඒ වගේම 1යි. හයිඩ්‍රජන් 1යි ඒ වගේම 3යි. 14යි 3යි 17යි කියලා එනවා ලස්සනට ඒකත් හරි. උත්තර ටික හරනම් හරි සර් ගොඩ දාගත්තා කියලා දාන්න. සර් හරි ගොඩ. ගින්නක් නෑ සර්. අන්න හරි නියමයි. නියමයි සුපිරි සුපිරි. හරියට හරි. ඔන්න බේසික් තියරිය තේරුණා. බේසික්ම කන්සෙප්ට් එක ඔලුවට ගියා. දැන් ටිකක් ඉස්සරහට යන් අමාරු එකක් දෙකක් හදන්න. දැන් සරලම තැනින් පටන් ගත්තේ. මං කියවනේ මේ සරල සංකල්පය ඔයාට ගින්නක් නැතුව කියලා දෙනවා. මේ අමාරු දේවල් නෙමෙයි. හදාගන්න බැරි වුණාට ටක් ගාලා ලියා ගන්න. ක්ෂණිකව ලියා ගන්න. දැන් ලියා ගන්න බැරි වෙච්ච අය මේක ලස්සනට ලියා ගන්න. ඊළඟ වතාවේ උත්සාහ කරන්න. හැමෝටම එකපාර ඔක්කොම තේරෙන්නේ නැහැ පුතේ. එහෙම තමයි. නමුත් තේරුම් ගන්න උත්සාහ කරන එක තමයි වැදගත් වෙන්නේ. මොකද අවසානයේ ඉතුරු වෙන්නේ ඔයා තේරුම් ගත්ත දේ මිසක් ඔයාට හරිය දේ නෙමෙයි. හරිද? ගණන් ටික තියෙනවනේ ගන්නට. 1 2 3 4 තියෙනවනේ. ඔන්න අමාරු ගාණක් දැන් හදන්න දෙනවා. ඔන්න බලා ගන්න. හරිද? මං ඉරක් ගහගත්තා. ඇමෝනියම් NH4 twice දෙක දාන. ඇමෝනියම් සල්ෆේට් මෙන්න ගාන. ඔන්න අංක 1. හරිද? ගණන් ටික ලියාගත්තද? ගණන් ටික ලියාගත්තද? සුදීප් සර්? හරි. සර් නේ? හරි. එන්න ගණන් ටික ලියාගත්තද පුතේ? හරි. ඔන්න මේ ගාන දිහා හොඳට අවධානයෙන් බලන්න. මේ ගාන දිහා බලන්න. වරහණක් ඇතුලේ කිසියම් මුලවි ටිකක් තියලා එළියෙන් අගයක් දාලා තියෙනවා නම් වරහණ තුල ඇති අයව ಗುಣ කරනවා වරහණෙන් පිට තියන අගේ වරහණේ පිටත අගයෙන් හරිද? එහෙනම් මෙතන නයිට්‍රජන්ව ගුණ වෙන්න ඕනේ කීයද? 2කින්. ඇයි මේ 2කින් ගුණ වෙන්නේ වරහණ තියෙන හින්දා? ඊට පස්සේ හයිඩ්‍රජන්ව ගුණ වෙන්න ඕනේ කීයෙන්ද? හයිඩ්‍රජන් ගුණ වෙන්න ඕනේ 4ෙන්ද 8ෙන්ද? ඇයි 4ක් හයිඩ්‍රජන් ගාවින් කොහොමද තියෙනවා? 4 2කින් ගුණාම 8ක් වෙනවා. ඔන්නෝක නෝට් එකක් දාගන්න. හරිද? හරිද පුතේ? ලස්සන නෝට් එකක් දාගන්න. හරි. ඒ කියන්නේ නයිට්‍රජන් 2කින් ගුණ වෙනවා. හයිඩ්‍රජන් 4 2කින් ගුණ වුණාම 8ක් වෙනවා. හරි. එහෙනම් දැන් ගාන හදමු ලස්සනට. ඔන්න බලා ගන්න ඈ. හොඳට බලා ගන්න දැන්. දැන් මම හිතන්නේ අර ටික ඉවර ඇති කියලා මම විශ්වාස කරනවා ඈ. හරි එන්න. ඔන්න දැන් ගින්නක් නෑ ඈ. බලා ගන්න. නයිට්‍රජන් 14යි ඒ වගේව 2යි. හරිද? එතකොට 28යි යගේ. නයිට්‍රජන් හරි ඕකේ. ඊටසේ හයිඩ්‍රජන් 1යි ඒ වගේව 8යි. හරි ඒකත් ඕකේ. අයි දෙකෙන් ගුණ වුණානේ. ඒතර 8යි. සල්ප 32යිනේ මතකද ඔයාගේ වගුව බලන්න. සල්ප වලගේ කීයද? 32යි. 32 ඒවා කීයද? 1යි. ඒ කියන්නේ 32 ඒවා එකක් 32යි. හරි. ඊළඟ ඔක්සිජන් 16 ඒ වගේ ඒවා කීයක් තියෙනවද? මේ තියෙන්නේ 4ක් තියෙනවා. 16 ඒවා 4ක්. ඒ කියන්නේ 16 ඒවා 4ක් 64යි. ඔන්න ඔය ටික එකතු කරන්න 28යි මෙතන 8යි 16යි 16යි 2යි 18යි 18යි 2යි 22යි දෙකක් ඉතුරුයි. එතකොට 5යි 5යි 6යි 11යි 11යි 2යි 13යි 132ක් එනවා සාපේක්ෂ අණු ස්කන්ධය. ලස්සන්ට ඒව හදන්න. ඕක තේරුණා නම් මට තේරුණා සර් නැත්තම් නැහැ කියන්න නැග්ගල. සර් තේරුණා හෝ නැහැ. ක්ෂණිකව කියන්න. මට තේරුණා හරි නෑ හරි කියන්නටක් ගාලා
ඔහු නෑ. දාන්න ඔහු නෑ කියලා දාන්න මම බලන් ඉන්නවා උත්තර දානකම්. කෝ එක්කෙනයි කිව්වේ තේරුණා සර්. නැත්තම් නෑ කියන ආයි කියලා දෙනවා. ආයි කියලා දෙනවා. ඔව් තේරුණා. දාන්න මෙසේජ් එක දාන්න තේරුණා. අන්න සුපිරි. ටක් ගාලා දාන්න මේ මම දානවා ටක් ගාලා ඕකේ කියලා මේ. ඕක මහ ලොකු දෙයක් නෙමෙයි. ඕකේ. අන්න දැක්කනේ. අන්න හරි. එහෙනම් දැන් ඕගේ ගණන් ටිකක් හදමු. ඕගේ ගණන් ටික ගොඩ දාමු. එන්න. ඔන්න ගණන් ටික දැන් මේ ගාන මම පොඩ පැත්තකින් තියලා මේ වගේ ගණන් සෙට් එකක් වලට දෙන්න හදන්න දැන්. හරි. ඔන්න බලන්න. මේ වගේම තමයි ඈ. හරි. ඔන්න 1. හොඳට බලා ගන්න ඈ. ඇමෝනියම් NH4 වරහන 2 කාබනේට්. ඇමෝනියම් කාබනේට්. දෙවැනි එක පුතේ ඇලුමිනියම් නයිට්‍රේට්. ටිකක් කල්පනා කරලා හදන්න ඕනේ. හරි. තුන්වෙනි එක සෝඩියම් සල්ෆේට්. නිකන් ඒක නම් සරලයි. වරහන් නැහැ ඒකට. මේකේ වරහන් නැහැ. පිස්සු කිලින්න එපා. වරහන් తీර දෙකයි වරහන් නැති එකයි. ලස්සනට ඒ ගණන් දෙක පටන් ගන්නටක් ගාලා. ක්ෂණිකව පටන් ගන්න. හරිද? හරිද? හරිද පුතේ? හරිද? හරි. ඔන්න එන්න දැන්. මට උත්තර ටිකටක් ගාලා දාන්න බලන්න try කරන්න. හරියට හරි. ඔය තියෙන ගානට සුපිරි. එල්ල කිරි. කෝ ස්නේහා උත්තර ඕනේ කෝ අපේ කට්ටිය කෝ විසඳු හරි. දිනද දුලන්සදී දුසදි sorry ඊට පස්සේ හිරුණ කෝ කට්ටිය හරිද නැද්ද මටක් ගාලා කියන්න. ඔන්න කන්සෙප්ට් එකට යන්න හදන්නේ දැන් ඈ. හරිද? ඔන්න අරක තියෙනවනේ ඔළුවේ. ඒක ලියාගත්තනේ දැන් බලන්න මෙන්න මේක. පළවෙනි ගාන. පළවෙනි ගාන බලන්න. ඇමෝනියම් කාබනේට්. ඇමෝනියම් කාබනේට්. NH4 වරහන 2 CO3. හරි. ඇමෝනියම් වල ඒ නයිට්‍රජන් 14යි වරහනෙන් ගුණ වෙන හින්දා 2යි. ඊටසේ හයිඩ්‍රජන් 4ක් වරහන ඇතුලේ තියෙනවා. එළිය 2 නිසා 4 2කින් ගුණ 8යි. ඒකේව 8යි. ඊට පස්සේ කාබන් 12යි ඒ වගේම 1යි. ඊට පස්සේ ඔක්සිජන් 16යි ඒ වගේව 3ක් තියෙනවා. හරි දැන් ಗುಣ කළා එකතු කරගෙන යන්න 28යි 8යි 12යි 28යි නේ මෙතන 14ට දෙක 8යි 12යි මෙතන 16 වරක් තුන 48යි එකතු කරමු. ලස්සනට එකතු කළාම උත්තරය කීයද එන්නේ 60ක් එනවා මේ දෙක එකතු කළාම මේ දෙක එකතු කළාම 36යි 36යි උත්තරය කීයද එන්නේ 36 60යි 90 කීයද පළවෙනි එක කෝ 96යි 96ක් ආව නේද හරි එහෙනම් අපි ඒක දැන් මාක් කරගමු 96ක් ආවා එතන හරි 96යි ඔන්න පළවෙනි ගාන හරි ඔන්න මම ඒක තිබ්බ පැත්තකින් ඈ හරි පළවෙනි ගාන හරි මෙන්න 1 මේ 90 ඔන්න ස්කන්ධය ඔන්න දෙවෙනි ගානට යන් ඈ ඔන්න දෙවෙනි එක දැන් ඇලුමිනියම් නයිට්‍රේට් AlNO3 ඇලුමිනියම් නයිට්‍රේට් AlNO3 වරහන 3 ඇලුමිනියම් 27යි ඒ වගේම එකයි නයිට්‍රජන් 14යි වරහන හින්දා යාව 3න් ගුණ වෙනවා ඊට ඔක්සිජන් 16යි මට කියන්න 16 ඒවා 3ක්ද 9ක්ද 3 3න් ගුණනහම කීයද 3 3න් ගුණනහම 9යි නේ පුතේ
3 3න් ගුණනම 9යි. අන්න 9යි. දැන් මට මේකේ අගයන් කියන්න බලන්න. මෙතන 27යි. මෙතන කීයද? 28යි 42යි නේද? 42යි. මෙතන 16 වරක් 9 කීයද? 16 වරක් 10 160යි. 160න් 16ක් අඩු කරන 140 144යි නේද? 144යි නේද? නේද? මට කියන්න. 144යි. හරි. දැන් මේ ටික එකතු කරන්න. ශනික එකතු කළා මට උත්තරේ කියන්න. ටක් ගාලා කියන්න. පරක්කුයි උත්තරේ කියන්න. උත්තරේ කියන්න එකතු කළා. 200 200 213යි. රෙසඳු එක උත්තරයක් වැරදි නේද? එකක්. ඒක හදාගන්න ඕනේ. 213යි. අන්න ලස්සනට ආවා. 86ක් එනවා. 86ට 27ක් කීයද? 86ට 14ක් 200යි 213ක් එනවා ලස්සනට උත්තරය ආවා. හරි මේක හැදුවද කියන මටක් ගාලා අනිත් එක හැදුවද මේ අවසාන ප්‍රශ්නේ හරි ඔන්න මේක හරිනේ දැන් මේකත් මම පොඩ්ඩක් දැන් පොඩි කරලා පැත්තකින් තියෙනවා ඔන්න බලන්න පොඩි කරලා පැත්තකින් තියෙනවා දැන් හරි ඒක හරි අවසාන ගාන දැන් තියෙන්නේ හොයන්න ඔන්න sodium sulfate Na2SO4 Na2SO4 හරි Na23යි ඒ වගේව 2යි සල්ෆර් 32යි ඒ වගේව 1යි ඔක්සිජන් 16යි ඒ වගේව 4යි දැන් ගුණ කරලා ගන්න උත්තරේ මෙතන 46යි මෙතන 32යි මෙතන 64යි 96යි 46යි කීයද 96 46 100 කියන්ටක් ගාලා 100 කීයද 100 කීයද පුතේ කතා කරන්න 142යි අන්න හරි ඔයාට දැන් මේ ගණන් ටික ගින්නක් නැතුව තේරුණාද නැද්ද කියන්න මට අවංකව කියන්න පුතේ තේරුණාද නැද්ද ඔයාට ඔව් දැන් සුපිරියට තේරුණා මම හදන්න පුළුවන් හැම ගානක්ම හැදුවා දැන් මට කියන්න ඕද නැද්ද කියලා අපි දැන් දෙවෙනි පියවරට යන්න තියෙන්නේ පාඩමේ හරිද නැද්ද කොහොමද කියන්නේ ඔව් හෝ නෑ ඔව් නැත්තම් නෑ කියන්න ටක් ගාලා කියන්න ශනික පුතේ ශනික ඔව් අන්න හොඳ තැනකට දැන් යන්න හදන්නේ හරි එහෙනම් දැන් පටන් ගමු අපි පාඩමේ ඊළඟ ස්ටෙප් එකට යන්න ඔන්න බලන්න ඔයා දැන් වෙනස් කරනවා මම ඔයාගේ මයින්ඩ් සෙට් එක පරමාණු වල ස්කන්ධ වලින් ඊළඟ කන්සෙප්ට් එකට යනවා විද්‍යාඥයෝ ආයි මුලට යන් විද්‍යාඥයෝ පරමාණු වල ස්කන්ධ වයින් සාමාන්‍ය එකක වලින් බෑ කිව්වා ඒ නිසා ඒගොල්ලෝ ගොඩ නැගුවා පරමාණු ස්කන්ධ ඒකකය අන්නේ ඒකකයට සාපේක්ෂව අනික් පරමාණු වල ස්කන්ධය බැලුවා කීවාරයක්ද කියලා ඒකෙන් ආවා සාපේක්ෂ පරමාණු ස්කන්ධ ඊට අමතරව අන්නේ හදාගත්ත පරමාණු ස්කන්ධ ඒකකෙන් අනික් අණු වල ස්කන්ධය බෙදුවා ඒකෙන් ගත්ත සාපේක්ෂ අණුක ස්කන්ධ විද්‍යාඥයෝ තව පියවරක් ගියා මෙහෙම බෑ මීට වඩා ඉස්සරහට යන්න ඕනේ අපි අණු ගානවල් පරමාණු ගානවල් හරියටම නිගමනය කරන්න ඕනේ කියලා ලෝකෙට විද්‍යාඥයෝ ප්‍රකාශ කරන්න ගත්තා එහෙම ප්‍රකාශ කරපු විද්‍යාඥයෙක් තමයි ඇවගාඩ්‍රෝ කියන්නේ කවුද ඇවගාඩ්‍රෝ කියලා විද්‍යාඥයෙක් දැන් යන්න හදන්නේ ඇවගාඩ්‍රෝ නියතයට ඇවගාඩ්‍රෝ නියතය ඇවගාඩ්‍රෝ නියමය නියතය අපි ඇවගාඩ්‍රෝ නියමය කියලා දාමු නියමය හරි ලස්සන්ට කොලේ හදාගන්න ඔයා පිළිවෙලකට ඇවගාඩ්‍රෝ කියලා විද්‍යාඥයෙක් හිටියා එයා මෙන්න මෙහෙම දෙයක් කල්පනා කළා පුතේ මෙතනින් එහාට නම් ලියවෙන්න එපා මොකද හේතුව මාරම වටින ටික තමයි දැන් පටන් ගන්න. හරිද? මම මේක විනාඩි 20න් ඉවර කරනවා.
මවුලයයි ඇවගාඩ්රෝ සංකල්පයයි. හොඳට අල්ලගන්න දැන්. හරි. පුතේ කාබන් කියලා මූලද්‍රව්‍යයක් තිබුණනේ. ඒකේ 6 12 කියලානේ තිබුණේ. මේ 12 කියන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. ඔක්සිජන්ගේ තිබුණේ 8 16 කියලානේ. මැග්නීසියම්ගේ තිබුණේ 12 24 කියලානේ. මෙන්න මේ උඩ තියෙන අගයන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධයනේ අපි ඔය ගත්තේ. ඒ කියන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන් මෙයාලගේ තියෙනවා 12, මෙයාගේ 16, මෙයාගේ 24. ඔන්න ඔය ස්කන්ධය ගත්තා ග්‍රෑම් වලින් යා භාජනයකට. එයා ගත්තා භාජන ටිකක්. කියන්නේ යා හිතන concept එක කාබන්ගේ ග්‍රෑම් 12ක් ගත්තා. මෙන්න මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය යා ගත්තා ග්‍රෑම් වලින්. මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12 එයා භාජනයකට ගත්ත කාබන් පරමාණු ග්‍රෑම් 12ක්. කීයද පුතේ ගත්තේ ග්‍රෑම් 12ක්. හරිද? ඊට පස්සේ මේ ඔක්සිජන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16 එයා ගත්ත භාජනයකට ඔක්සිජන් පරමාණු ග්‍රෑම් 16ක්. හරි. ඊළඟට මැග්නීසියම්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 24 එයා භාජනයක ගත්තා ග්‍රෑම් 24ක් විදිහට. ඔන්න ඔය විදිහට මෙයා මෙන්න මේ ස්කන්ධයන් භාජන වලට ගත්තා. හරිද? ඊට පස්සේ කලේ මෙන්න මේ විද්‍යාඥයා දැන් හොඳට ඔලුවට ගන්න. මෙයා මේ කාබන්ගේ ග්‍රෑම් 12 ASCII පුතේ කාබන්ගේ ග්‍රෑම් 12 ASCII තියෙන පරමාණු ගාන ගන්න ගත්තා. හරිද? ඊට පස්සේ ඔක්සිජන්ගේ ග්‍රෑම් 16 ASCII තියෙන පරමාණු ගාන ගන්න ගත්තා. ඊළඟට මැග්නීසියම්ගේ ග්‍රෑම් 24 ඇතුලේ තියෙන පරමාණු ගාන ගන්න ගත්තා. ඇවගාඩ්‍රෝ කියන විද්‍යාඥයා ඕක ගණනය කළා. එහෙම ගණනය කළාම එයාට අදාහ ගන්න බැරි දෙයක් හිතුණා. අර අදාහ ගන්න බැරි සංකල්පයක් නිර්මාණය වුණා. මොකද්ද? මේ හැම ස්කන්ධයක් අස්සෙම තියෙන කියන්නේ ස්කන්ධ ග්‍රෑම් 12 16 24 ස්කන්ධයන් තුනක්නේ. ඔය ස්කන්ධය අස්සේ තියෙන චූටි චූටි අංශු පරමාණුනේ. කියන්නේ කාබන්ගේ ග්‍රෑම් 12 අස්සේ තියෙන පරමාණු චූටි අංශු ඔක්සිජන් කියන අංශු ග්‍රෑම් 16 අස්සේ කොච්චරක් තියෙනවද කියලා බැලුවා. මැග්නීසියම්ගේ කොච්චරක් තියෙනවද ග්‍රෑම් 24 ඇතුලේ තියෙන මැග්නීසියම් පරමාණු ගාන බැලුවාම එයාට අදාහ ගන්න බැරි වුණා. මොකද්ද අදාහ ගන්න බැරි වුණේ? මේ හැම තැනකම තියෙන්නේ පරමාණු ගණන සමාන වුණා. සමාන විය. කීයදුනේ සමාන වුණා. අගය තමයි එයාට හිතා ගන්න බැරුනේ මේ හැමතැනම තිබුණේ සමාන පරමාණු ගණනක්. ඒ කියන්නේ පුතේ කාබන් ග්‍රෑම් 12 ASCII ඔක්සිජන්ගේ 16 ASCII මැග්නීසියම්ගේ 24 ASCII තිබුණේ එකම පරමාණු ගානක්. ඒ ගාන 6.02 වැඩි කිරීම 1023 කියන සංඛ්‍යාවක්ලු තිබ්බේ. ඉගෙන ඔයාලා හිතා ගන්නකො කාබන් ග්‍රෑම් 12ක් තරම් පරමාණු ගාන ගිනවා. ඒ ගානම තියෙනවා මැග්නීසියම්ගේ ග්‍රෑම් 24 ASCII. ඔක්සිජන් ග්‍රෑම් 16ක් තරම් පරමාණු ගාන ගිනවා. ඒ ග්‍රෑම් 16 ASCII තියෙන්නේ අර කාබන්ගේ තිබිච්ච ගානම තමයි. ඒ හැම වෙලාවකම ගත්තේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ගානක් ග්‍රෑම් වලින්. ඔන්නෝක තමයි ඇවගාඩ්‍රෝ නියතය. ඇවගාඩ්‍රෝ නියමය කියලා කියන්නේ ඔන්නෝක. ඔන්න ඒ concept එක ලස්සනට ලියාගන්න. තේරුණාද නැද්ද? මට අවංකව කියන්න. සුපිරිම අලුත් දෙයක් කියලා දුන්නේ. මට කියන්න ඕද නැද්ද කියලා ටක් ගාලා. සර් නෑ තේරුන්නේ නෑ. අනේ සර් ආයි කියන්න. තේරුණා නම් ඔව් සර් මරු කියලා දාන්න අදහසක් දාන්න. දාන්න නැත්තම් වැඩක් නැහැ කියලා දාන්න. තේරුණා. දාන්න ඔයාගේ අදහස දාන්න. ස්නේහ තේරුණාද?
ඔහු නෑ. දාන්න අදහස දාන්න. අන්න. හරි. නියමයි. හොඳයි කට්ටිය හොඳයි. හරි. ඔන්න ඕක ඇඳගන්න ලස්සනට කන්සෙප්ට් එක. ඔය කන්සෙප්ට් එක මාරයි. නෑ හිරුණට තේරුන්නේ එන්න. හිරුණ කතා කරන්න මාත් එක්ක චුට්ටක් විනාඩියක්. හිරුණ කතා කරන්න. ඔව් සර්. දැන් මගේ පුතේ කාබන් ග්‍රෑම් කීයක්ද අපි ගත්තේ? කීයද ගත්තේ? මාව ලිව්වෙච්ච නිසා අයියෝ. කාබන් ග්‍රෑම් කීයක්ද ගත්තේ ග්‍රෑම්? බලන්න 12ක්. 12. 12ක්. ඒ කියන්නේ එයාගේ මොන ස්කන්ධය හා සමානද? සාපේක්ෂ පරමාණු ස්කන්ධය හා සමානයි නේද? හා? ඔව් එයාගේ සර්. ග්‍රෑම් 12ක් සාපේක්ෂ පරමාණු ස්කන්ධය හා සමානයි. ඔක්සිජන්ගේ ග්‍රෑම් 16 සාපේක්ෂ පරමාණු ස්කන්ධය හා සමානයි. මැග්නීසියම් ග්‍රෑම් 24 සාපේක්ෂ පරමාණු ස්කන්ධය හා සමාන. සමානයි. මේ හැමෝගෙම සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ගාණක් ග්‍රෑම් වලින් ගත්තාම ඒ ASසේ තියෙන අංශු ගාන සමානද නැද්ද? සමාන. සමානයි. ඔන්න ඔක ඇවගාඩ්ඩු කිව්වේ. ඔච්චරයි. හරි දැන් අර නෑ කියපු එක්කෙනා හරිද හිරුණ? හරි සර්. අන්න ගින්නක් නෑනේ. ඔන්න ඕක ලියා ගන්න. ඕක තමයි ඇවගාඩ්ඩු කිව්වේ. හරිද? ඔන්න යම් මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත්තාම ඒ තුල අඩංගු වන පරමාණු සංඛ්‍යාව එකම ගාණක්. ඒක වෙනස් වෙන්නේ ඕනම මූලද්‍රව්‍යයක. හරි මෙන්න මේ අදහස ලියා ගන්න. මේක කටපාඩම් කරන්න එපා. කටපාඩම් කළොත් තේරුමක් නැහැ. කටපාඩම් කරන දේවල් ශනික අමතක වෙලා යනවා. එහෙම නෙමෙයි තේරුම් අරගත්ත දේ ඔළුවට දාගත්ත දේ හිතේ රැඳෙනවා සෑහෙන්න. Taman තේරුම් ගන්න. හරි. ලස්සන්ට මේ සංකල්ප ලියා ගන්න කෙටියෙන්. යම් මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත්තාම ග්‍රෑම් වලින් ගත් විට ඒ තුල අඩංගු වන්නේ එකම පරමාණු සංඛ්‍යාවක් ඕනම මූලද්‍රව්‍යයක ඒ තුල අඩංගු වන්නේ සාපේක්ෂ යම් මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණු ස්කන්ධ සමාන ප්‍රමාණයක් ග්‍රෑම් වලින් ගත් විට ඕනෑම මූලද්‍රව්‍යයක අඩංගු පරමාණු සංඛ්‍යාව සමානයි. මම සංකල්ප සරල කළා. අච්චු පුතේ තියෙන එක නෙමෙයි ඒක චුට්ටක් සරල කළා. යම් මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත් විට ඕනෑම මූලද්‍රව්‍යයක අඩංගු වන පරමාණු සංඛ්‍යාව සමානයි. ඒක ඇවගාඩ්‍රෝ නියමයේ සරල අර්ථ දැක්වීම. මේක නියතයේ හැටියට ලිව්වොත් එහෙම ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව කීයද පුතේ? ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව කීයද? සංඛ්‍යාව 6.02 වැඩි කිරීම 1023යි කියලා කියනවා. ඔකත් ලියා ගන්න. දැන් ස්නේහ හරිද? සුපිරිද? වැඩේ ගොඩද? කිරුණ හරිද? හරි සර් හරි එලකිරි.
අපේ සුදීප් සර් ඉන්නවද? සර් පොඩ එන්නකෝ. හරි ගොඩද? ටක් ගාලා. සර් තා චුට්ටෙන් ඕෆ් වෙනවා මම දැක්කේ දැනුයි. හරි. හරි. හරිද පුතේ ගොඩද? හරිද ගොඩද ලියා ගත්තද දැන්? ගින්න දැන් අපි යන් ගේමට බහින්න. දැන් ස්නේහා අනුක ස්කන්ධවලත් ඒ ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තාම ඒ ඇතුලේ තියෙන අණු ගානක් මේ වගේම සමාන වෙනවා. හරිද? ඕක ඉවරද? මට ඉවරයි නම් ඕක කියලා දාන්නටක් ගාලා. අපි ඊළඟ ස්ටෙප් එකට යන්න. හරි හරි. පුතේ මේ වීඩියෝ ක්ලිප් එක හොඳට බලන්න මේ තියෙන දේවල් හොඳට බලන්න මේ පාඩම හොඳට අවධානයෙන් බලන් ඉන්න. හරිද? මේ වීඩියෝ එක දිහා හොඳ අවධානයෙන් බලන් ඉන්න. හරිද? හරි thank you තාත්තේ. හරි. හොඳ අවධානයෙන් බලන් ඉන්න ඕනේ. සුපිරියට බලන් ඉන්න ඕනේ. හරිද? හරිද? අන්න හරි. දැන් එනනම් මට නිකන් සරලව කියන්න. මෙන්න මේවල උත්තර දෙන්න දැන්. හරි. පුතේ ඔන්න කාබන්ගේ 612ගේ ග්‍රෑම් 12ක් අස්සේ පරමාණු තියෙනවා 6 ගාණක් 1023ක් තියෙනවලු ග්‍රෑම් 12ක් අස්සේ. එහෙනම් මට කියන්නකෝ පුතේ කාබන් 612ගේ ග්‍රෑම් 6ක් අස්සේ පරමාණු කීයක් තියෙන්නේ? පරමාණු ගණනක් තියෙනවා නම් ග්‍රෑම් 6ක් අස්සේ තියෙන ගාන කියන්න බලන්න. 12ක් අස්සේ මෙච්චර නම් 6ක් අස්සේ ටක්කල දාන්න. අරකට සමානයිද අරකින් භාගයද නැත්නම් වැඩිද අඩුද ටක්කල දාන්න බලන්න. කියන්නකෝ. හිරුණ 12ක් අස්සේ 6 ගානක් නම් 6ක් අස්සේ කියන්නේ පුතේ කියාංගු පුතේ පරක් වෙනවා 6ක් අස්සේ. හයක් අස්සේ අන්න 12න් කන්නේ පුතේ භාගයක් නේද? හිරුණ භාගයක් නේ තියෙන්නේ. හිරුණ අන්න ඔය එන්නේ. අන්න හරි නියමයි. ඔය එන්නේ ලස්සනට උත්තරේ 6 ගානෙන් භාගයක්. ඒ කියන්නේ 3.01 වැඩි කිරීම 1023ක්. ඒ කියන්නේ අර්ධයක් තියෙන්නේ. අර්ධයක් පුතේ භාගයක් තියෙන්නේ නේද? අර්ධයක් තියෙන්නේ හරියට හරි. මෙන්න මේක මාක් කරගන්න. මෙන්න මේක ලියා ගන්න. හරිද? ලස්සනට ලියා ගන්න පුතේ. සුදීප් සර්. හරිද? හරිද ගොඩද? හරිද? හරි. හරිද පුතේ ගොඩද? ලස්සනට ලියා ගන්න. එහෙනම් දැන් අන්න හරි කට්ටියට සුපිරියට ඔලුවට ගිහිල්ලා තියෙන්නේ. හැලෙන්න කරන්න යන්න එපා. දැන් තමා හොඳම තැනට ඇවිල්ලා තියෙන්නේ. හරි ගින්නක් නෑ, ගේමක් නෑ. දැන් ඒක හරි. ලියා ගන්න ලස්සනට. ඔන්න හරි. සර් හරි. මේක හරිද? හරි ගින්නක් නෑ පුතේ. ගේම ගහන්න තියෙන්නේ. දැන් ඕන්නම් අපි ඊළඟ ප්‍රශ්නට යන්න. හරිද? ගොඩද? හරි ඔන්න එන්න. දැන් ඔන්න ඕ වගේම තමා concept එක යන්නේ ඊළඟ එකට. ඔන්න එන්න පුතේ. හරි දැන් ඔන්න අණුක ස්කන්ධ වලිනුත් යන්න. ඔන්න එන්න. මේ කාබන් ඩයොක්සයිඩ් මේ වෙන පාටක් ගන්නනේ. කාබන් ඩයොක්සයිඩ් ගමු. හරි. කාබන් ඩයොක්සයිඩ් ගන්න CO2. හරිද? CO2 වල සාපේක්ෂ අණුක ස්කන්ධ කීයද? 44යි. ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධයත් මට හදලා කියන්නටක් ගාලා. ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධ කීයද? මට අග්ගල කියන්නකෝ කීයද ආවේ? ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධ කීයද? 10 කෝ 18යි යන්න හරි 18යි. මට කියන්න බලන්න SO2 වල සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්න පරක් වෙනවා.
හදලා කියන්න. 32 ඒවා එකයි 16 ඒවා දෙකයි කීයද? 64 යන්න හරි 64යි. සාපේක්ෂ අනුක ස්කන්ධය කීයද? සාපේක්ෂ අනුක ස්කන්ධය 64යි. හරි. මෙන්න මේ සංඛ්‍යාව මම ග්‍රෑම් වලින් ගන්නවා. කීයෙන්ද ගන්නෙ? ග්‍රෑම් වලින් ගන්නවා. ග්‍රෑම් 44යි, ග්‍රෑම් 18යි, ග්‍රෑම් 64යි. ඔන්න ඔය ස්කන්ධ ග්‍රෑම් වලින් ගත්තාම මේ හැමෝගේම ASCII තියෙන්නේ එක හා සමාන අණු සංඛ්‍යාවක්. මෙම අවස්ථා තුනේදීම සමාන අණු සංඛ්‍යාවක් ඇත. සමාන අණු ගණනක් ඇත. ඒ අණු ගාන පුතේ කීයද? 6.02 වැඩි කිරීම 1023ක් අණු තියෙනවා. අණු ඇත. ඔන්නෝක තමයි අවගාඩ්‍රෝ ලෝකෙට කිව්වේ. එහෙනම් ස්නේහ ජලයේ ග්‍රෑම් 18ක් අස්සේ 6 දශම ගාණක් තියෙනවා නම් ජලයේ ග්‍රෑම් 9ක් අස්සේ කීයක් තියෙන්නේ? කියන්නකෝ. අන්න හරි concept එක ඔළුවේ තියෙනවා දැන්. ඒ කියන්නේ මේ අණුක ස්කන්ධයට සමාන ගාණක් ග්‍රෑම් වලින් ගත්තාම ඒක අස්සේ තියෙන්නේ අණු 6 දශම ගාණක් නම් ඒකෙන් භාගයක් හරි දෙගුණයක් හරි අපිට ගන්න පුළුවන්. දැන් විද්‍යාඥයෝ ටික මවුලය කියන දේ ඔලුවට දාගන්න තමයි ඔය ඔයගොල්ලන්ට දැන් පුරුදු කරන්න හදන්නේ. හරිද? දැන් ඕක ලියාගන්න ලස්සන්ට. ඔන්න මං කිව්වා නේද? මම ගේනවා කියලා කොහොම හරි ඔලුව හරි තැනට ගෙනාවනේද? දැන් ඒක කරගන්න. හරිද? හරිද පුතේ? ඔන්න දැන් ඕක ලියාගන්න ටක් ගාලා. දැන් ඊළඟට විද්‍යාඥයෝ ගොඩනැගුවා තවත් සුපිරි සංකල්පයක්. මොකක්ද මේ සංකල්පය? එන්න. ඒ සංකල්පය තමයි මරුම සංකල්පය. හරිද? සුපිරිම සංකල්පයට යන්න හදන්නේ දැන්. හරිද? ඔන්න එන්න. සුපිරිම සංකල්පය යන්න හදන්නේ. දැන් ඔයාට මේ ටික ලියාගත්තද කියන ටක් ගාලා මම මේ ටික පොඩ්ඩක් මට දැන් මේක අයින් කරන්න ඕනේ. ඔළුව නිදහස් කරවන්න ඕන ඔයගලගේ. පුතේ ඔයා මහන්සියලා වැඩ කරන්න, ඔයා උනන්දුවෙන් වැඩ කරන්න, කම්මැලි වෙන්න එපා. දැන් මම මේ වැඩපිළිවෙල දිගටම අරගෙන එනවා. එක සතියක් පොඩි ප්‍රශ්නයක් වෙලා නවත්තන්න උනා එච්චරයි. දැන් මාස දෙකකටත් වැඩි කාලයක්. ඔයා මේ වැඩේ ඉන්න. ඔයා ඕලෙවල් එනකොට මම සුපිරි තැනකට හදනවා මහන්සි කළා. ඒ නිසා එකතු වෙලා යන්න අපි 10 වසර 11 වසර පාඩම් ටික ලස්සනට ගොඩ දාමු. එක දවසකට එක පාඩමක් මට ප්‍රශ්නත් එක්ක කරන්න පුළුවන්. ඔයා එන්න. මහන්සියලා වැඩ කරමු. හරි. මේක ලියාගත්ත නේද? හරිද? මේක ලියාගත්ත නේද? හරි. මං අයින් කරනවා ඈ. ඕකේ පාරක් දාන්න ටක් ගාලා. සර් ලියාගත්ත ඕක කියලා දාන්න ටක් ගාලා දාන්න. ඕක කියලා දාන්න පුතේ. හොඳම තැනට අරන් යන්න හදන්නේ. හොඳම මේ තේරෙන දශමෙට අල්ලගෙන යනවා දැන්. හරි. මං හිතන් ලියාගෙන ඉවරයි කියලා ඈ. කම්මැලි වෙන්න එපා. හරිද? අන්න හරි. හරියට හරි. එන්න දැන්. ඊළඟට එන්න. විද්‍යාඥයෝ මෙන්න මෙහෙම දෙයක් කළා. දැන් පුතේ මම තරාදියක් යන්ද කියලා හිතන්නකෝ. ඉස්සර තරාදි තිබුණේ ඔන්න ඔහම. ඔය දොලේන හන්දියේ කඩයක් ඉස්සර තිබ්බා ගුණරත්න මුදලාලිගේ කඩේ කියලා. ඕකේ තිබුණේ ඉස්සර මෙන්න මේ වගේ තරාදියක්. ඔය මතක ඇති අපේ මේ සුදීප් සර්ලා තාත්තලා කාලේ තිබුණේ ගුණරත්න මුදලාලි කඩේ ඔන්න වගේ තරාදියක් තියෙනවා. ඔය තරාදියට දානවා එක පැත්තකට කිලෝ එකේ පඩියක්. දාලා ඉවරලා අනිත් පැත්තට දානවා පුතේ හාල්. හාල් දාලා අපිට කියනවා හාල් කිලෝ 1යි කියලා කූරේකට දාලා දෙනවා. ඒතර මේ හාල් තමයි කිලෝ 1 කියලා දාන්නේ. හාල් කිලෝග්‍රෑම් 1යි. ඒ ඔය තරාදියම තමයි පුතේ ගොඩක් ඒවා මයින්නේ. හාල් මයින්නවා, ලුණු මයින්නවා, අල මයින්නවා, සීනි මයින්නවා. මේ පැත්තට කිලෝග්‍රෑම් 1 හෝ 2 දානවා. හරි. ඕක තමයි දැන් අපි කරන්න යන්නේ. මොකද්ද කරන්න යන්නේ අපි දැන්?
මෙන්න මේ concept එකම තමයි මවුලයටත් ගේන්න හදන්නේ. තේරුණාද? මවුලය කියන සංකල්පය නිර්මාණය කරන්නේ ඔන්න ඔය concept එකෙන්ම තමයි. හරි. ඒ වාගුලී තියාගන්න සමාන කිරීමක් තමයි තියෙන්නේ. ගුණරත්න මුදලාලි මවුලේ දෙනන් හිටියේ නෑ. හාල් කිලෝ එකම ඉන්න දැනන් හිටියා. දැන් මේ concept එක ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ. එන්න. ඔන්න. විද්‍යාඥයින්ට පරමාණු අණු ගෙනගෙන ඉන්න පුළුවන්ද? බෑ. එයාලා කල්පනා කළා මේක ඉහෙල්මල කරන්න බෑ. හැමතිස්සෙම පරමාණුයි අණුයි ගෙනගෙන ඉන්න ගියොත් එහෙම වැඩක් කරන්න වෙන්නේ. ඒ නිසා එයාලා හැදුවා මෙන්න මෙහෙම සංකල්පයක්. කාබන්ගේ හරියටම ග්‍රෑම් 12ක් ගත්තා. කාබන් 612 මූලද්‍රව්‍ය. කාබන් 612 සමස්ථානිකයේ. සමස්ථානිකයේ හරියටම ග්‍රෑම් 12ක් ගත්තා. හරිද? කාබන් 612 සමස්ථානිකයේ හරියටම ග්‍රෑම් කීයද ගත්තේස? 12ක්. කීයද පේනවනේ? 12ක් ගත්තා. හරිද? එන්නේ ග්‍රෑම් 12 ආස්සේ තියෙන පරමාණු ගාන ගන්න. 12යි ග්‍රෑම් තුල ඇති පරමාණු ගාන ගැත්න. පරමාණු ගණන ගන්න. කීයද සර් ආවේ? 6 ගානක් නේද ආවේ? දෙන්නයි හැලුනේ මෝඩියෝ දෙන්නේ. මෝඩියෝ දෙන්නේ මේ වගේ සුපිරි පාඩමක් කරන වෙලාවක හැලෙනේ මෝඩියෝ. හරි. සමස්ථානිකයක් තියෙනවා කාබන් 612. එයාගේ ග්‍රෑම් කීයද ගත්තේ පුතේ? 12. ඒ ග්‍රෑම් 12 සේ පරමාණු ගාන ස්නේහ කීයද ආවේ? කීයද ආවේ කියන්නේ? කොනෑනේ. කියන්න. කීයද ආවේ? අපි දැන් මෙච්චරලා කිව්වේ කීයද ආවේ? අන්න හරි 6.02 අන්න පරමාණු 6.02 අර ගුණවත් මුදලාලි සර්කලේ හාල් කිලෝ එක මන්නේ කිලෝග්‍රෑම් එකේ පඩිය දාලා. දැන් අපි කරන්නේ පරමාණු ගාන ගත්තා 6.02 වැඩි කිරීම 1023 ගාන. අන්නේ ගානට සමාන යම් තැනක තියෙනවා නම් කැල්සියම් පරමාණු ගානක්. කැල්සියම් පරමාණු 6.02 වැඩි කිරීම 1023. එතනට කියනවා දැන් මේ ගානයි මොකද කියන්න? මේ පරමාණු ගානයි සමානයිද අසමානයිද කියන ටක් ගානක්. දැකලා කියන්නේ. මේ පරමාණු ගානයි සමානයිද අසමානයිද? කියන්න. මේ පරමාණු ගානයි සමානයිද අසමානයිද? සමානයි. සමානයි නම් ගුණරත්න මුදලාලි මේකට කිලෝග්‍රෑම් එක කියලා අරකටත් කියවනේ කිලෝග්‍රෑම් එක. බැලන්ස් ඉඳ. එහෙනම් මෙතන තියෙන ගානම තමයි මෙතන තියෙන්නේ. එහෙනම් ඒකට කිව්වා මවුල කීයක්ද? කැල්සියම් පරමාණු මවුල එකක් කියලා කියනවා. ඒ කියන්නේ මෙතන තියෙන පරමාණු ගානට සමානව කැල්සියම් පරමාණු ගානක් තියෙනවා නම් මෙතනත් يعني කාබන් 612 ගේ ග්‍රෑම් 12 තියෙන පරමාණු ගානට සමානව කැල්සියම් පරමාණු ගානක් තියෙනවා නම් ඒ දෙකට කියනවා මෙයාට මවුලයක් කිව්වනම් ඉතින් මේකටත් කියන්න පුළුවන් මවුල එකක් කියලා. පැහැදිලිද? අන්න එහෙනම් ඒක හරි. මෙතනට එක මවුලයක් කිව්වේ ඒ යුනිට් එක මවුල එකක් අස්සේ තියෙන පරමාණු ගාන මෙන්න මේක. එන්නේ පරමාණු ගාන තව තැනක තියෙනවා නම් ඒකට කියනවා පරමාණු මවුල එකක් කියලා. ඔන්න ඕක තමයි අර මංගේ ගුණරත්න මුදලාලි කතාව. ඊට පස්සේ පුතේ මේකට සමානව තවත් අපි හිතමු අයන ගානක් තියෙනවා කියලා H+ අයන. අයන 6.02 වැඩි කිරීම 1023ක් තියෙනවා නම් මේ අයන ගානයි මේ කාබන්ගේ ග්‍රෑම් 12 තියෙන පරමාණු ගානයි සමානද අසමානද කියන්න මට? මේ අයන ගානයි කාබන්ගේ ග්‍රෑම් 12 තියෙන පරමාණු ගානයි සමානද අසමානද කියන්න මට? කියන්න. සමානයි නේද? එහෙනම් එතනට කියනවා අයන මවුල එකක් කියලා නේද?
අයන මවුල එකක්. මොකද්ද කියන්නේ අපි? අයන මවුල එකක් නේ. අයන මවුල එකක් කියනවා. එහෙනම් H+ අයන මවුල කීයක්ද? මවුල එකක් කියලා කියනවා. ගොඩද? හරි. ඊට පස්සේ පුතේ මේ ගානට සමාන කාබන් ඩයොක්සයිඩ් අණු ගානක් තිබුණොත් අණු 6.02 වැඩි කිරීම 10 23ක්. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් අණු තියෙනවා 6 ගානක්. 6.02 වැඩි කිරීම 10 23ක් තියෙනවා නම් ඒ අණු ගානට කියනවා CO2 අණු මවුල කීයක්ද? මවුල එකක්. ඔන්න මවුල සංකල්පේ. විද්‍යාඥයෝ කලේ කාබන්ගේ ග්‍රෑම් 1200 තියෙන පරමාණු ගානට සමාන ගානක් තියෙනවා නම් පරමාණු ඒකට පරමාණු මවුල එකක් කිව්වා. කාබන්ගේ ග්‍රෑම් 1200 තියෙන පරමාණු ගානට සමානව යම් තැනක අයන තිබ්බොත් ඒ අයන ගානට අයන මවුල එකක් කිව්වා. කාබන්ගේ ග්‍රෑම් 1200 තියෙන පරමාණු ගානට සමානව අණු තිබුණොත් ඒකට කිව්වා අණු මවුල එකක් කියලා. ඔන්න ඔය සංකල්පය තමයි මවුලය කියලා කියන්නේ. පැහැදිලිද නැද්ද? අවංකව කියන මම කලේ අස්සක් මුල්ලක් නෑර පැහැදිලි කරපේක. තේරුණාද නැද්ද කියන්නේ? ඔව් හෝ නෑ කියන්නේ. ඔව් හෝ නෑ කියන පුතේ ටක් ගාලා. ක්ෂණිකව කියන්නේ. තේරුණා හෝ නෑ කියන ටක් ගාලා. තේරුණා. බලන්න ඕක ලස්සන්ට ලියා ගන්න එහෙනම්. ඔන්න තමා ගේන්න පුළුවන් උපරිම තැනට ගෙනාව පුතේ. ඕක හලා ගන්න එපා. ඔය තමා A level වලටත් අවශ්‍ය දෙනුම්. ඕක A level මට්ටමට කළා පුතේ ඈ. ඔය A level දැනුම. කොහෙවත් අගක් මුලක් ඉතුරු කළේ නැහැ. ඡේද ලිව්වේ නැහැ. පැහැදිලි කළා. අන්ත දශමයට පැහැදිලි කළා. එච්චරයි. හිරුණ හරිද? හරි සර්. අන්න එච්චරයි. ගේම හරිනේ. හරි. ඔන්න එහෙනම් පුතේ ඔයා ගොඩ දාගන්න කොහොම හරි වැඩක්. මේ මහන්සි වෙන්නේ ඔයාව ගොඩ දාන්න. මගේ ජීවිතෙත් මට හිටියා මාව ගොඩ දාන්න හිටපු යාළුවෝ. පුතේ මං ඒගොල්ලෝ හැමදාම මතක කරගන්නවා. මං කියන්නම් මේක ඉවරෙලා. ඔයා ලස්සන ලියා ගන්න. මටත් මගේ ජීවිතේ හම්බුණා මාව ගොඩ දාන්න පුළුවන් යාළුවෝ ටිකක්. මට පොඩි කාලේ ඉඳලා උදව් කරපු යාළුවෝ දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා. අදටත් ඉන්නවා ඒ වගේ යාළුවෝ. ඔයත් අන්නේ වගේ හොඳ මනුස්සකම් තියෙන යාළුවෝ පිරිසක් තමන්ගේ වටේ තියාගන්න. ඔයාගේ ඇතුළට ගන්න ඔයාගේ ජීවිතේ තමන් වැඩියෙන් ඇසුරු කරන යාළුවෝ ටික සුපිරි යාළුවෝ කරගන්න. හොඳ මනුස්සකම් තියෙන තමන්ව නොමග යවන්න නැති තමන්ට හරි පාර හැමතිස්සෙම කියන තමන් වැරදි පාරක යනවා නම් ඒක නවත්තන යාළුවෙක් ඔයා ආශ්‍රය කරන්න. ඒතර තමයි ඔයා ගොඩ යන්නේ. හරිද? ලස්සන්ට වැඩේ කරගන්න. හරිද? පුතේ ලියාගත්තද? දැන් මං ඕක සංකල්පේ පැහැදිලි කරනවා සූත්‍රයකට යවනවා. ඊට ඔයාට ගණන් හදන්න පුළුවන් හිතින්. හරිද? ගණන් හදන්න පුළුවන් හිතින්. ඕක නවත්තලා දැන් අපි යමු ඊළඟ පාර්ට් එකට. ඉවර නම් ඕකේ කියලා දාන්න ටක් ගාලා අන්තිම ටික තියෙන්නේ. විනාඩි 8න් අපේ වැඩේ ඉවරයි. ඕකේ කියලා දාන්න ටක් ගාලා දාන්න. ඔව් හෝ නෑ කියලා දාන්න ටක් ගාලා. ඕකේ ඕකේ. හරි. හරි 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 හරි. හරි. එහෙනම් ඉන්න දැන්. ගේම ඉවරයි. මම මේක කාට හරි තව බලා ගන්න ඕන නම් මම පොඩි කරලා තියන්න. හරි. එන්න. සමහර අය ලියා ගන්න නැතුව කම්මැලිකමේ බලන් ඉන්නවනේ. එහෙම ඉන්න එපා. එහෙම හිටියොත් එහෙම පරදිනවා. හරියන්නේ. ඔන්න දැන් එහෙනම් පුතේ බලා ගන්න ඈ. හොඳට බලා ගන්න. මැග්නීසියම්ගේ 1224 නේද? එයාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය කීයද?
24යි. විද්‍යාඥයෝ 24 කියලා ගත්තේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය කොහොමද නිර්මාණය කළේ? කාබන්ගේ ග්‍රෑම් ගානක් ගත්තා ස්කන්ධයේ කාබන් පරමාණුවේ ඒ 0 ගානක් සෑහෙන කුඩාගයක් අන්නේ ස්කන්ධයෙන් 12 එකක් අරගෙන මැග්නීසියම්ගේ ස්කන්ධය බෙලුවාම අපිට ආව 24. කියන අපි හදාගත්ත පරමාණු ස්කන්ධ එකකට සාපේක්ෂව මෙයාගේ ස්කන්ධයේ කී ගුණයක්ද? 24 ගුණයක්. අන්නේ 24 ග්‍රෑම් වලින් ගත්තා. මේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය තමයි 24. සාපේක්ෂ පරමාණු ස්කන්ධය 24යි. අන්න ඒක ග්‍රෑම් වලින් ගත්තට පස්සේ ග්‍රෑම් 24ක් ආවා. ඒ ග්‍රෑම් 24 ASCII පරමාණු තිබුණා. මැග්නීසියම් පරමාණු කීයද? 6යි දශම කීයද? 6.02 වැඩි කිරීම 1023ක් පරමාණු තිබ්බා. හරිද? එච්චර පරමාණු සංඛ්‍යාවක් තිබ්බ නේද? අන්නේ පරමාණු ගානට අපි මොකද කිව්වේ? අන්නේ පරමාණු ගානට අපි කිව්වා මවුල කීයද? මවුල කීයද පුතේ කිව්වේ අපි? මවුල කීයද කිව්වේ? මවුල කීයද? එකක්. මවුල කීයද කිව්වේ? එකක්. මවුල එකක්. ඒ කියන්නේ මේ මවුල එකක් කියලා කියන්නේ පරමාණු මෙච්චරකට. එහෙනම් එක් මවුලයක ස්කන්ධය කීයද? එක් මවුලයක ස්කන්ධය කීයද? එක මවුලයක ස්කන්ධය කීයද පුතේ? එක මවුලයක ස්කන්ධය මට කියන්න කීයද? එකයි මවුලවල ස්කන්ධය කීයද? එක මවුලයක ස්කන්ධය මට කියන්නත් ගන්න. කීයද ආවේ අපිට? එක මවුලයක ස්කන්ධය කීයද ආවේ? ග්‍රෑම් කීයද? 24ක් නේද ආවේ? මැග්නීසියම් වල. එක මවුලයක ස්කන්ධය. එහෙනම් මම මේ ටික මකනවා දැන් ඈ. මම හිතන්නේ ඉවර ඇති කියලා. එක මවුලයක ස්කන්ධය. හරිද? එක් මවුලයක ස්කන්ධය. එක් මවුලයක ස්කන්ධය. ස්කන්ධය පුතේ මෞලික ස්කන්ධය කියලා කියනවා. මෞලික ස්කන්ධය. මෙයාගේ ග්‍රෑම් 24 ASCII පරමාණු මෙච්චරක් තිබුණා. ඒකට මවුල එකක් කිව්වා. ඒ මවුල එකක ස්කන්ධය මෞලික ස්කන්ධය කියලා කියනවා. මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධයට ඒකකයක් තියෙනවා. මෞලික වචනේ තේරුම මවුලයට කියන එක. මවුලයට ග්‍රෑම්. මවුලයට ග්‍රෑම්. එක මවුලයක ග්‍රෑම් ගාන. එක මවුලයක ග්‍රෑම් ගාන තමයි මෞලික ස්කන්ධය කියලා කියන්නේ. විද්‍යාඥයෝ බැලුවා මේ වැඩේ කරන්න නම් එක මවුලයක ස්කන්ධය හරියටම දැනන් ඉන්න ඕනේ. එක මවුලයක ස්කන්ධයේ ග්‍රෑම් ගාන හොයාගත්තාම අපිට මවුල ගාන හොයන එක ගින්නක් නෑ. එක් මවුලයක ස්කන්ධය තමයි මෞලික ස්කන්ධය. බලන්න මැග්නීසියම් ග්‍රෑම් 24 ASCII පරමාණු මෙච්චරයි නම් ඒ පරමාණු ගානට මවුල එකක් කියනවා නම් එක මවුලයක ස්කන්ධයේ ග්‍රෑම් කීයද? 24යි. මේ concept එක තේරුණාද කියන්නේ? කියන්න මට ඕහෝ නෑ කියලා ටක් ගාලා. සර් නෑ තේරුන්නේ නෑ. ඕහෝ නෑ කියලා දාන්න ටක් ගාලා. ශනිකව දාන්න. හැලෙන්නේ නැතුව කියන්නේ. ඕහෝ නෑ නැත්තම් නෑ කියලා දාන්න. හිරුණ හරිද? හරි. හිරුණ කතා කරන්න තේරුණා සුපිරි. නැද්ද උද? තේරුණා හරියට හරි. ගොඩ. සුපිරි. ඒ කියන්නේ එක මවුලයක ස්කන්ධය තමයි මෞලික ස්කන්ධය කියන්නේ. හරිද? එහෙනම් පුතේ මේක ලියා ගන්න ලස්සනට. එක් මවුලයක ස්කන්ධය තමයි මෞලික ස්කන්ධය කියලා අපි කියන්නේ. හරි. එහෙනම් ඔයා දැන් තේරුම් අරන් ඉන්නවා එක මවුලයක ග්‍රෑම් ගාන දන්නවා නම් අපිට ස්කන්ධය හොයාගන්න පුළුවන් කිසි ගින්නක් නැතුව. මවුල ගාන හොයාගන්න පුළුවන්. සෝරි. මවුල ගාන හොයාගන්න පුළුවන් කිසිම ගින්නක් නැතුව. හරි. ඔන්න එන්න. මේක ලියා ගන්න. ඔන්න දැන් එහෙනම් මවුල ප්‍රමාණය හොයන්නේ පුතේ. මවුල ප්‍රමාණය හොයන්නේ මවුල ප්‍රමාණය.
මවුල ප්‍රමාණය හොයන්නේ අපිට දුන්නොත් එහෙම කාගේ හරි ස්කන්ධයක්. කියන්නේ අපි හිතමු කාබන් මෙච්චරක් කියලා ස්කන්ධයක්. ඒ ස්කන්ධය අපි බෙදන්න ඕනේ කාබන්ගේ එක මවුලයක්. ඒ කියන්නේ මෙන්න මේ පරමාණු ගාන. මෙන්න මේ පරමාණු ගානේ අපි මෙන්න මේ පරමාණු සංඛ්‍යාවේ ස්කන්ධයෙන් බෙදුවා නම් හරිනේ. හරි. ඒ කියන්නේ මෞලික ස්කන්ධයෙන් බෙදුවා නම් හරිනේ. මම සූත්‍ර නෙමේ පාඩම් කරුවේ තියරිය. තියරිය ඔලුවට දැම්මේ. මෞලික ස්කන්ධයෙන් බෙදුවා නම් හරිනේ. ඔන්න බලන්න. තේරුණා නේද? ඔයාට එක ගානක් හැදුව ගමන් ඕක තේරෙනවා. මෙන්න මේ සූත්‍ර ලියා ගන්න. හරිද? ලස්සන ලියා ගන්න. දැන් හරිද? පාඩම් කෙරෙව්වේ නෑ පුතේ, තේරුම් කෙරෙව්වා. පාඩම් කෙරෙව්වේ නෑ, තේරුම් කෙරෙව්වා. තේරුම් ගියාට පස්සේ පාඩම් හිතුවා. ඔන්න ඕකයි සංකල්පේ. හරිද? තේරුණාද? හරිද? ඔන්න බලාගන්න ඈ. ඒ කියන්නේ එක මවුලයක ස්කන්ධ දෙනන් හිටියානම් අපිට දෙන ස්කන්ධය එකෙන් බෙදුවා නම් අපිට මවුල ගාන හොයාගන්න පුළුවන්. ඔන්න බලන්න සරල ගාන. සරල ගානකින් වැඩ ඉවර කරනවා. හරි. හොඳට බලාගන්න. හරිද? ඔන්න ගාන. කැල්සියම් වල 20 ග්‍රෑම් තුල මෙන්න මේ තොරතුරු ටික හොයන්න ඕනේ. කැල්සියම් වල 20 ග්‍රෑම් තුල මවුල ගණන හා පරමාණු ගණන හරි ලියා ගන්න ගන්න. කැල්සියම් වල 20 ග්‍රෑම් තුල මවුල ගානයි පරමාණු ගානයි. එන්න. හරිම සරලයි. කැල්සියම්ගේ ඔයාලට දෙනවා මෙන්න මෙහෙම දත්තයක්. කැල්සියම් සමානයි 20යි කියලා නෙමෙයි සෝරි 40යි කියලා. සෝරි ඈ කැල්සියම් සමානයි යාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 40යි කියලා දෙනවා. ඔන්න ඔය දත්තේ දෙනවා. ඒ කියන්නේ එක මවුලයක් ඔයා දැනන් ඉන්නෝනේ. දුවේ මේ දත්තය අහම් පුතේ. මේ දත්තය අහම ඔයා දන්නවා එක මවුලයක් ග්‍රෑම් කීයද? 40යි කියන එක. හරි. එහෙනම් එන්න. ඔන්න බලා ගන්න ගාන හදන හැටි. අන්න අර සංකල්පය ඔළුවේ තියාගන්න ඈ. මෙන්න මේ ගාන හදන හැටි. ඔන්න. මෙන්න උත්තරේ. කැල්සියම් මවුල ගාන ඉස්සෙල්ලා හොයන්නේ ස්කන්ධය බෙදනවා පුතේ. මෞලික ස්කන්ධයෙන් එක මවුලයක ස්කන්ධයෙන් අපිට දීලා තියෙන ග්‍රෑම් 20ක්. අපි දන්නවා කැල්සියම්ගේ එක මවුලයක් 40යි නම් එක මවුලයක් 40. ඒ කියන්නේ මෞලික ස්කන්ධයේ ඒකකය මවුලයට ග්‍රෑම් 40යි. ඒ කියන්නේ එයාගේ පරමාණු 6 ගානක ස්කන්ධයේ ග්‍රෑම් 40යි කියන එක තමයි දීලා තියෙන්නේ. එහෙනම් මවුල කීයද පුතේ එන්නේ? බෙදුවාම ග්‍රෑම්ට ග්‍රෑම් කැපුවා. බිඳුවට බිඳුව කැපුවා. මවුල කීයද? ටක් ගාලා උත්තර දාන්න. මවුල කීයද? මවුල කීයද? මවුල කීයද පුතේ? මවුල ටක් ගාලා දෙන්න. 2 4ෙන් බෙදන්න කීයද මවුල? කීයද ආවේ? මවුල භාගයයි. අන්න හරි. මවුල භාගයයි 0.5යි මවුල. එක මවුලයක් අස්සේ එක මවුලයක් තුල කැල්සියම් කීයක් තිබුණද? 6.0.2 වැඩි කිරීම 10 23ක් තිබුණා පරමාණු. පරමාණු ඔච්චරක් තිබ්බා. එහෙනම් මවුල භාගයක් ගස්සේ ග්‍රෑම් 40 ASCII තියෙන්නේ 6 ගාණක් නම් ග්‍රෑම් 20 ASCII පරමාණු කීයද? කියන්න. ග්‍රෑම් 20 ASCII පරමාණු කීයද? ඒ නිසා භාගයයි මවුල ASCII භාගයයි මවුල තුල පරමාණු කීයද? පරමාණු කීයද මට කියන්නටක් ගාලා 3.0 ඒකෙන් භාගයක් නේද? 3.01 වැඩි කිරීම 10 23 ඔන්නවා තමයි හදන්න තියෙන ගණන්. ඔය ගණන් වලට තමයි කට්ටිය 11 වසරේදී බය වෙන්නේ. ඔය සංකල්පයට තමයි බය වෙන්නේ. පැය දෙකකින් මුළු පාඩමම අස්සක් මුල්ලක් නෑ ඔයාට කියලා දෙන්නේ. පැය දෙකයි. හරිද? ඔක හදාගන්න.
ඕකේ දැන් ඔයාලට හිතින් හදන්න පුළුවන් ගානට ඇවිල්ලා තියෙනවා. හිතින් හදන්න පුළුවන්. සල්ප ග්‍රෑම් 32ක් වෙනවා එක මවුලයක්. සල්පගේ එක මවුලයක් ග්‍රෑම් 32යි. මවුලයට ග්‍රෑම් 32යි. එහෙනම් ග්‍රෑම් 64ක් ඇතුලේ සල්ප මවුල කීයද? කියන්න උත්තරේ දාන්න. සල්ප එක මවුලයක් ග්‍රෑම් 32යි නම් සල්ප ග්‍රෑම් 64ක් ඇතුලේ මවුල කීයද? 2යි. එහෙනම් ඒක ASCII සල්ප පරමාණු ගාන කීයද? සල්ප පරමාණු ගාන ඒ වගේ 6 දශම ගාන වගේ කී ගුණයක්ද? කී ගුණයක්ද? දෙගුණයක් 12 දශම ගාන. අන්න හරි. ඔය ගණන් ටික මම දැන් ඔයගලන්ට එවනවා. අද රැයට PDF එකක් දානවා. ඔයා ඒ PDF එකේ තියෙන ගණන් ටික ගැම්මට ඉවර කරන්න. අපි තව දවසක් දාලා තව ගණන් ටිකක් හදමු. එච්චරයි. මම ඔයාලට කිව්ව නේද පොඩි කතාවක් කියන්න තියෙනවා කියලා. මට යාළුවෝ දෙන්න ගැනත් කියන්න ඕනේ. මේ ගාන හදාගන්න ලස්සන්ට. ගාන පිළිවෙලට හදාගන්න බැරිච්චයි. මගේ ජීවිතේ හිටියා අඹ යාළුවෝ දෙන්නෙක්. එක්කෙනෙක් ඉෂාන් කියලා යාළුවෙක්. තව එක්කෙනෙක් තමයි පසින්දු. මම පළවෙනිට පන්ති පටන් ගන්නකොට මට කිසිම දෙයක් තිබුණේ නැහැ. මගේ යාළුවා ඉෂාන් එයා ජොබ් එකකට යනවා. මං කැම්පස් යන උන්න මෙන්න හිටියේ. එතකොට එයාගේ ජොබ් එකේ පඩිය රුපියල් 7500යි. පළවෙනි පන්තිය පටන් ගන්න ටියුට් ටික ගහන්නවත් කිසිම දෙයක් තිබුණේ නැහැ. ඉෂාන් එයාගේ පඩිය 7500න් ටියුට් කොස්ට් එක රුපියල් 2500 වියදම් කළා තමයි ටියුෂන් පන්තියකට අවශ්‍ය මූලික ආරම්භය. පළවෙනි පන්තියේ ටියුට් ටික ගහලා දුන්නේ යාළුවෙක්. ඒ යාළුවා තමයි මේ ගමනේදී මට ගොඩාක් උදව් කළේ. අදටත් මම මතක් කරනවා. ඊට පස්සේ මට පාවිච්චි කරන සපත්තුවක් තිබිච්ච නැති කාලෙක තමයි මට සපත්තු දෙකක් දාන්න එදා පළවෙනි දවසේ මගේ යාළුවා දුන්නේ පසිදු. එයාගේ සපත් දෙකනේ බෙල්ට් එකනේ තමයි ක්ලාස් එක කළේ. අන්න එහෙම ආපු ගමනක් තමයි පුතේ අවසානයේ අසිරිමත් විද්‍යා පන්ති කියලා පන්තියක් නිර්මාණය කළේ. මං කියන්නේ අඹ යාළුවෝ තමයි ජීවිතේ ගොඩක් තැන්වල උදව් කළේ. කැම්පස් එකේදී මට වැඩවලට උදව් කළා දුලාල් මහේන්ද්‍ර කියලා. අමතක නෑ ඔය තුන් දෙනා. ජය වේවා. ලබන සතිය අපි හම්බ වෙමු. මම ඔයාලට කියන්නේ හොඳ මිනිස්සුත් එක්ක වැඩ කරන්න. එතකොට ගමන ලස්සනට යන්න පුළුවන්. බුත් සරණයි.